මමත් බැඳලා දැන් මමත් බැඳපු වෙන ගෑණියෙක් එක්ක ගිහිල්ලා කාමරේ හිටියොත් මාව අරන් ගිහිල්ලා මේ පොලිසියෙන් හිරේ දාන්න බෑ. 70ක සාපේක්ෂව තනිකරම ජනතා විමුක්ති වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ තමයි උතුරේ මිනිසුන්ට තායුතු ගන්න පුරුදු කරේ. අපි ගේද ලෙස්බියන් කියන එක ඒක අපිට ඉබේ කියන්නේ ඒක අපේ හෝමෝන් මත වෙන දෙයක් මිසක් බලෙන් කරන්න බෑ. රාජපක්ෂලගේ උද්දච්ච හැසිරීමයි මේ ජාති ජනවලගේ උද්දච්ච හැසිරීමයි බැලුවම රාජපක්ෂලා හොඳයි. හරි? රාජපක්ෂලා හොඳයි. ඒ නිසා තමයි මෙහෙම බයනතු ගහන්නේ. ඔව්. බයනතු ඡන්ද ඉදිරිපත් උනේ. අධිකරණයට මේ විදිහට ප්‍රකාශ කරනවා කියන්නේ මල්ලි. මේක අධිකරණයට කරන බලපෑමක්. ඇත්තම කතාවොත් මේ ආණ්ඩුව ආවට පස්සේ මම හිතන්නේ ගම්මන්පිල පිට මන්ත්‍රීතුමාව නිදොස්කොත් නිදහස් කරා. එහෙම දෙයක් වෙන්න විදියක් නෑ. මේ පවතින නඩුවක් ඒක තීන්දුවට දීම කරලා තිබ්බේ ගොඩක් කාලයකට ඉස්සෙල්ලා. හරි දැන් ෆයිල් එක ආවා කියන්නකො මේ ආණ්ඩුව ආවා කියන්නේ. හැබැයි මේ තීරණයට ආණ්ඩුව බලපාන්න බෑ. එක්තරා කාලෙක ප්‍රේමනාත්සිය දොළවත්ත තමයි රාජපක්ෂලගේ මාධ්‍ය හඬ. මැයි 9 ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ මාර්තු 2 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ගෙදරට ගැහුවට පස්සේ. මේ රටේ අහිංසක බෙදහත් මිනිස්සු පාවිච්චි වුණා. නැත්තම් කොහොමද කියන්නකෝ මන්තිරු 70 ගානක් ගෙවල් පැය දෙකක් තුනක් එකපාරට පිච්චෙන්නේ. ඒ කියන්නේ රටේ ආරක්ෂක අංශය ඒකට සපෝට් එක දීලා තියෙනවා. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒක ඒගොල්ලොත් එක්ක හිටපු කට්ටිය. නෑ ඒක වෙන්න පුළුවන්. ඒක විවේචනයක් අපේ ඒ අදාළ නායකයෝ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පොතේ තිබ්බනේ කාරණා සම්බන්ධයෙන්. ඒක අපේ වැරද්ද. ඉතින් දැනුත් ලුණු නෑනේ. මිනිස්සු ගහන්නේ නැහැ. නෑ ඒක හරියට. ඉන්නකො දැන් මම අරකට උත්තර දෙන්නේ නෑ. ඕක තමයි තිබ්බ නඩුවක් කියලා. වෙන නඩුවක් ඇවිල්ලා. ඉතින් දේශපාලනය කරලා නෑ ලොකුවට. ඒ කියන්නේ මේ රටේ සාපේක්ෂ දේශපාලනෙත් එක්ක බැලුවම නඩුවක්වත් නෑ කියන්නේ හරි හමන් විදිහ අඩු ගානේ මේ ලොරි ටිපර් එකක්වත් පටවල නැද විතර ගන්න. මේ ළඟපාතේ ඔක්කොම තියෙන්නේ. අයිබෝන් ලක්ෂාන් වත්තුහේවා YouTube channel එකට බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ දවස්වල නිතර ෆන්ක්ෂන් වෙන්නේ අපේ කලාවේ වැඩ කටයුතුත් එක්ක සමහර වෙලාවට අපේ channel එකේ වැඩ කටයුතු මගහැරෙනවා. ඉතින් ඔබ දන්නවා ලක්ෂාන් වත්තුහේවා YouTube channel එකට හැමතිස්සෙම අපි කතා කරන්න එකතු වෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ අපිට යමක් ගන්න පුළුවන් කෙනෙක්, ඒ වගේම ලංකාවේ ටිකක් සුප්‍රසිද්ධ, ඒ වගේම රට ඇතුලේ යම්කිසි කාර්යභාරයක් කරපු කෙනෙක්ව. අද එහෙම කෙනෙක් ඉන්නවා ප්‍රේමනාත්සී දොළවත්ත. මම ප්‍රේමනාත්සිය දොළවත්ත මහත්මයාව අඳුන්වලා දෙන්න ගත්තොත් දේශපාලඥයෙක් විදියට, නීතිඥවරයෙක් විදියට සහ අපේ ආදරණීය දොළයයියා විදියට අඳුන්වලා දෙන්න පුළුවන්. මම කොහොම කතා කරොත්ද හොඳ? මන්ත්‍රීතුමා කියන්නද, නීතිඥතුමනි කියන්නද, දොළයයියා කියලා කියන්නද? ඔයා මාව මුලින්ම අඳුරගත්ත විදිහ තියෙනවනේ. ඔව්. ඒ විදිහට කතා කරා. ඔව්. මේ දැන් දොළයයියාව අද අල්ලගත්තේ මේ උසාවිය අතර පාරේ කරදර බාධක කම්කටොළු ගොඩක් අස්සේ ගෙදරට ඇවිල්ලා ඔන්න මම කතාවට එකතු කරගත්තා. අයියේ මොකද වෙන්නේ මේ දස්ටිකේ? මන්ද අර අයියේ කතාව කියලා ඉන්නද මේක තමයි ගතියක් තියෙනවා. ඒකට බලන් ඉන්න පොඩි ඒ ආතල්ලයක් ගන්නේ. ඇතරම මේ ලක්ෂාන්ව මම මේ දැනගන්න මුලින්ම ලක්ෂාන්ගේ අයියයි මමයි. ඒ කියන්නේ ලක්ෂාන්ගේ අයියා දේශාන් වත්තුහේවයි මමයි 11 F එකේ එකට හිටියේ DSN නගර විද්‍යාලේ. එතකොට මේක ඇවිල්ලා පන්ති ගාලා අනන්න ඉන්නවා අයියට කියලා දාගන්න පන්තියට. ඒතකොට ඒක තමයි මම මුලින්ම පළවෙනි දවස මේ ලක්ෂාන් වත්තුහේවාව දැක්ක සහ දේශාන්ට මල්ලි කෙනෙක් ඉන්නවා කියලා දන්න. ඉතින් ඒකයි මම කිව්වේ මම මුලින්ම දැක්ක අඳුරගත්ත විදිහටම කතා කරන්න කියලා. දැන් මොකද වෙන්නේ කියලා ඇහුවානේ. ඔව්. ප්‍රශ්න ගොඩක් එනවනේ අයියේ මොකද වෙන්නේ දස්ටිකේ? ඇත්තටම මේ මුකුත් වෙන්නේ නැහැ. දැන් ඊයේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා හිටපු මන්ත්‍රීතුමා, ඒ වගේම නලින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීතුමා අත්අඩංගුවට අරගෙන නඩු පවරලා ඔන්න හිරබත් කන්න තත්ත්වයට පත් කරා. දැන් 40ක් හිටියයි ගුවනේ. දැන් 38ක් ඉතුරු. ප්‍රේමනාත්සී දොළවත්ත යන්නේ කවද්ද? දැන් මට වෙලා තියෙන්නේ මම බාර දීපු ඇසට් ඩික්ලරේෂන් එක ඡන්දෙ එනකොට තිබ්බට වැඩිය මගේ වත්කම අඩු වෙලා තමයි අන්තිම ඡන්දෙ එනකොට ඇසට් ඩික්ලරේෂන් එක බාර දුන්නේ. ඔව්. ඉතින් ඒ නිසා අපි එහෙම බයත් නැහැ, ණයත් නැහැ. අපි වාහනයක්වත් මේ ආණ්ඩුවෙන් පාවිච්චි අපේ ආණ්ඩුවේ වාහනයක්වත් අපි පාවිච්චි කරලා නැහැ. ඒ නිසා තමයි මෙහෙම බය නැතුව ගහන්නේ. ඔව්. බය නැතුව ඡන්දෙ ඉදිරිපත් උනේ. ඔව්. අපි බාර අරගෙන නැහැ. අපි හිම ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා බය නැහැ. ඕන දෙයක් කරන්න කියන්න පුළුවන්. එහෙම අපි වැරදි කරලා නැහැ. මේක තියෙන කාරණේ දැන් මේ උදම්මනන්න දෙයක් නැහැ. මේගොල්ලන්ව මේ හිරිය දැම්ම කියන කාරණේ සම්බන්ධයෙන්. දැන් මට තියෙන ගැටලුව අධිකරණයට මේ විදිහට ප්‍රකාශ කරනවා කියන්නේ මල්ලි මේක අධිකරණයට කරන බලපෑමක් නේ. ඒ කියන්නේ මේ ආණ්ඩුව ආවට පස්සේ මේගොල්ලන් මේ හිරිය දැම්ම කියන එක. ඔව්. මේක සම්පූර්ණ මේක තේරෙන්නේ නැති අවුලක් මේක. මේක මේ ආණ්ඩුවෙන් කරපු දෙයක් නෙමෙයි.
අධිකරණය කටයුත්ත අධිකරණය යනවා මේ අඩුව දාන්නේ 2015 හරි එතකොට දැන් ඇත්තම කතාවොත් මේ ආණ්ඩුවාවට පස්සේ මම හිතන්නේ ගම්මන්පිල පිට මන්ත්‍රීතුමා නිදොස්කො නිදහස් කරන්නේ එතකොට මේ කාටවත් මේ කාරණාවල්දි මේ ආණ්ඩුවේ ආනුභාවයෙන් මේ වැරදිකාරයෝ කරනවා දඩුවම් කරනවා මේ අවුරුදු 10ක් විතර කියන අඩු. හැබැයි කවුරු හරි කෙනෙක් ඒකට ආණ්ඩුව මැදිහත් කරලා ඒ විදිහේ ක්‍රමවේදයක් කියන්න උත්සාහ කරනවා කියන්නේම අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට එගිලි ගහනවා කියන එක. ෆයිල් යට ගහලා එහෙට මෙහෙට පොඩි පොඩි ජිබික්ස් කැහුවා කියලා සමහරු කියනවා. ඒවා නොවී මේ ආණ්ඩුව යටතේ මේවා ඉක්මන් වුණා කියලා කියනවා. නෑ එහෙම දෙයක් වෙන්න දෙයක් නෑ. මේ පවතින නඩුවක් නේ. මේක තීන්දුවට නියම කරලා තිබ්බේ ගොඩක් කාලයකට ඉස්සෙල්ලා. ඉතින් එහෙම ෆයිල් එක දැන් ඔය කින්දර ආවා නම් ඉතින් එහෙනම් අවුරුදු 10ක් ගිහිල්ලා දැන් මෙතන හරි දැන් ෆයිල් එක ආවා කියන්නකො මේ ආණ්ඩුව ආවා කියලා. හැබැයි මේ තීරණයට ආණ්ඩුව බලපාන්න බෑනේ. මං කියන්නේ ඒකයි. කවුරු හරි කියන ෆයිල් එක ඉක්මනට ආවා කියමු හරි. හංගල් තිබ්බ ෆයිල් එකක් ගෙනාවා. මේ ආණ්ඩුව ඒක කරා. එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. ඒක කොහොමද කරන්නේ? අපි දන්නේ ඔය නයිත් සිද්ධ වෙන්නේ දන්නේ. දැන් ඒ කාරණා සම්බන්ධයෙන් කරුණු ප්‍රකාශ පත්‍ර පත් කරනවා කියන්නේම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීම. එහෙනම් මට කියන්නකෝ ගම්මපිල මන්ත්‍රීතුමා කොහොමද නිදොස්කො නිදහස් වෙන්නේ කියලා? ආණ්ඩුව පාර්ශවයෙන් එහෙම ප්‍රකාශයක් කරේ නෑනේ. තමන් හින්දා මේක ඉක්මන් වුණා කියලා. දැන් මම දකිනවා ඔය දායක සභාවේ කියන කතානේ. දායක සභාව තමයි. දායක සභාව කොයි පැත්තෙත් ඉන්නවනේ. ඔව්. දායක සභාව වලින් නෑ මම කියන්නේ දායක සභාවට මම තීරුම් කරනවා මේ කරුණාකරලා මේ අධිකරණ පද්ධතියට තමුන්ගේ දැනුවත්ව නොදැනුවත්ව ඒ ස්වාධීනත්වයට මේක අධිකරණ අපහාස කිරීමක් වෙන්න පුළුවන්. එතකොට දන්නේ නැතුව තමයි වැඩිකාරයෙක් බවට පත් වෙන්න පුළුවන්. නීතිය නොදැන සිටීම සමාවට කාර්යයක් නෙවෙයි. ඒ නිසා තමයි මේ දැනුවත් කරේ. නිකන් මේ බොරුවට නිකන් මේක ලොකු මාව එකක් ගන්න එපා. මොකද ආපහු ඉතින් අපිල් එකක් දාන්න පුළුවන්. ඔව් නේ. අපිල් කිරීමේ අවස්ථාවක් තියෙනවා. අපිල් එකේ වැරදි අපිල් එකක් දාපු සැනින්ම ඔහු නැවත සැකකාරයෙක් බවට පත් වෙනවා. එක්තරා කාලෙක ප්‍රේමනාත් සිය දොළවත්ත තමයි රාජපක්ෂලගේ මාධ්‍ය හඬ. දැන් මොකද ඒ සම්බන්ධතාව? දැන් එක්තරා කාලයකදී මට අග්‍රාමාත්‍යතුමා මාධ්‍ය ප්‍රකාශක තනතුරු දුන්නා. ඊට పూర్වයේ ඉඳලා මම ඇත්ත වෙනුවෙන් කතා කරා. මම දැකපු සත්‍ය වෙනුවෙන් පෙනී හිටියා. අදත් එහෙමයි. දැන් ලක්ෂාන් මේ NPP ආණ්ඩුවේ DVP ආණ්ඩුවේ හිටපු අය විපක්ෂයේ හිටපු කියපු දේවල් දැන් කියන්න බෑ. එහෙම කියපු සෑම ප්‍රකාශයක ප්‍රතිඋත්තර ප්‍රකාශයක් දැන් තියෙනවා. අපේ ප්‍රේමනාත් දොළොත්තර එහෙම නෙවෙයි. එදා සිට අද වෙනකන් කිව්වේ එදා කිව්ව කාර්යය අදත් කියනවා. සැකකාරයෝ අරන් ගිහිල්ලා මගදී අරන් ගිහිල්ලා ආයුධ පෙන්නන්න ගිහිල්ලා මරපු එක වැරදි කියලා ආණ්ඩුව ඇතුළෙත් කිව්වා. අදත් කියනවා. ටැක්ස් අයිඩෙන්ටිෆිකේෂන් නම්බර් එකක් තියෙන්න ඕන කියලා එදත් ආණ්ඩුවේදී කිව්වා අදත් කියනවා. එහෙම වෙනස් එහෙම වනේ. එතකොට අධිකරණයට අපහාස කරන්න එපා. අධිකරණ ස්වාධීනත ඇඟිලි ගහන්න එපා. අනවශ්‍ය ලෙස දේශපාලන කටයුතු වලට මැදිහත් වීම කරන්න ඒ කාරණා වලට විරුද්ධව පෙනී හිටියා. එදත් කියනවා අදත් කියනවා. මැයි 9 වෙනස් කරන්න දොළවත්ත මහත්තයා ලොකු බුදුයක් කරේ නෑනේ. මැයි 9 පටන් ගන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්. ඔය නඩුවක් වෙන්නේ. නෑ ඒක වැරදි කාරණයක්. ඒක වැරදි ඒක මැයි 9 සිද්ධිය මම අනුමත කරන්නේ. ඉතින් මේ ගෙදර දැන් තමයි මේ ජනල් ටික දාලා තියෙන්නේ. මෙහෙටත් ගහුවානේ. මේ ගෙදරත් ඔක්කොම ජනල් කැඩුවා, දොරවල් කැඩුවා, ඇතුළට ආවා. ඉතින් මාසනාවට මගේ ඥාති සහ සියලු දෙනා අපි අම්මයි තාත්තත් හිටපු නිසා එහෙම පුච්චන්න කරන්න ආවේ නෑ. මැයි 9 ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ මාර්තු 2 ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ගෙදරට ගැහුවට පස්සේ. ඒ ක්‍රියාවලිය ඊට පස්සේ පොළොන්නරුවේ අපේ മന്ത്രിවරු මෙතුරින් ගෙවල් කැඩුවා. මම කියන්නේ කිසිම ආකාරයේ හිංසාවක් පීඩාවක් මම කිසිම වෙලාවක අනුමත කරන්නේ නැහැ. ගෝඨා ගෝගමට ගහපු එකත් වැරදි. ඒවා අපි වැරදි. ඒක නේ ගිනි ගන්න පටන් ගත්තරට. නෑ ඒක නෙමෙයි. ඊට ඉස්සෙල්ලා ප්ලෑන් කරමුවා තිබ්බා. එහෙනම් කොහොමද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ගෙදර ගහන්නේ? ගෙදරට ගැහුවේ නෑ නේද? ගැහුවා. ගෙදරට ගැහුවත් ගල් ගහලා. එහෙනම් කොහොමද ප්‍රශාන්ත රණසිංහගේ ගෙදරට ගහන්නේ? ගැහුවේ නේද? අයියා කියන්නේ දැන් මේක අස්සේ සාමාන්‍ය දැන් අපි වගේ සාමාන්‍ය මිනිස්සු ඉන්නවනේ. යට යුක්තිය වෙනුවෙන් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අවංකව ගිහිල්ලා මේක ඇතුලේ වැඩ කරපු මිනිස්සු ටික. හැබැයි මේක ඇතුලේ හිඩන් ඇජෙන්ඩා එකක් තිබ්බා කියලාද කියන්නේ? පැහැදිලිවම මේ රටේ අහිංසක බෙදහත් මිනිස්සු පාවිච්චි වුණා. නැත්තම් කොහොමද කියන්නකෝ මන්තිරු 70 ගානක් ගෙවල් පැය දෙකක් තුනක් එකපාරට පිච්චෙන්නේ. පැහැදිලි මේක ඇතුලේ ඒ කියන්නේ රටේ ආරක්ෂක අංශය ඒකට සපෝට් එක දීලා තියෙනවා. වෙන්න පුළුවන්. ඔයගොල්ලොත් එක්ක එකට හිටපු කට්ටිය. නෑ ඒක වෙන්න පුළුවන්. ඒක විවේචනයක් අපේ ඒ අදාළ නායකයෝ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පොතේ තිබ්බනේ කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මට නම් මම නෑ ඇත්තටම මේ සියලු දෙනා සම්බන්ධයෙන් මට ඉතින් මම ඒක කරුණු දක්වන්න යන්නේ නෑ. මොකද ඒක ඒ අය විවේචනය කරගත්ත අවස්ථා අපි දැකලා තියෙනවා.
පැහැදිලිවම මෙතන ප්‍රශ්නයක් තිබ්බා. නැත්තම් ඉතින් එහෙම මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න മന്ത്രിවරයෙක් මහමග මරලා දාලා යනකම් මහමග මරලා දාලා යනකම් මේ යුද්ධයක් දිනපු ආරක්ෂකයන් හිටපු රටක්. අන්න ඉතින් ශාවින්ද්‍ර සිල්වා කියන්නේ බ්‍රිගේඩියර් ශාවින්ද්‍ර සිල්වානේ යුද්ධෙ හිටියේ. එතකොට මොන වැඩෙද්ද යා? නෑ ඇත්තටම අපේ රටේ නායකයෙක් ඒ වෙලාවේ ආරක්ෂක ලේකම්තුමානේ. ඔව්. එතකොට මේ සියල්ල එතකොට මම කියන්නේ මේක මේ සුළුවෙන් අපිට හිතන්න පුළුවන් මේ පොඩි දෙයක් නෙමෙයි. ඊට එහාට ගිය දෙයක්. ඉතින් ජාත්‍යන්තරේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා පවා කියනවානේ ඒ බල හුවමාරු සඳහා ඒ අයගේ මැදිහත් වීම තිබ්බා කියලා පැහැදිලිව කියනවා. ඒතකොට බල හුවමාරුව දක්වා මිනිස්සුන්ගේ අදහස් ටික වෙනස් වෙන්න මේ පහුගිය ආණ්ඩුවල ක්‍රියාකලාප හේතුන් නැද්ද? මේමයි. එක තැනක් තමයි අර ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය දේවල් ඉඳවීම විශාල ගැටලුවක් වුණා. ඒක අපේ වැරද්දක්. ඉතින් දැනුත් ලුණු නෑනේ. මිනිස්සු ගහන්නේ නැහැ. නෑ ඒක හරි. ඉන්නකො දැන් මම අරකට උත්තර දෙන්න නෑ. එහෙම කිව්වොත් එහෙම අපි කොච්චර දේවල් වෙනස් කරාද? දැන් ඒ වැරද්ද කියන්නේ ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ණය ගත්තේ නෑ. මල්ලි මේ රෝල හරියට මේ හැමදාම ලංකාවේ මේ රෝල ගිහිලා තියෙනවා. සමහන්. දැන් 1983 විනාශ වෙච්ච දේපල වලට වන්දි ගෙවලා තියෙනවා. 87 නැති වෙච්ච ඒවාට වන්දි ගෙවලා තියෙනවා. ආපහු රාජ්‍ය ප්‍රතිස්ථාපනය කරලා තියෙනවා. එතකොට රාජ්‍ය ආයතන පුච්චපුවා. ට්‍රාන්ස්ෆෝමර් පුච්චපුවා. මිනිස්සුන්ගේ ජීවිතවල ගෙවල් වලට. ඉතින් මේ ආන්තරේ එතකොට ණය ගන්න වෙන අවස්ථාවල ණය ගන්න වෙනවා. එතකොට මේ වැය වුණෙත් මේ විනාශ වුණෙත් රාජ්‍ය දේපල, මිනිස්සුන්ගේ දේපල, මිනිස්සුන්ගේ මුදල්. එතකොට මේ රට මේ තත්ත්වයටපත් වෙන්න මම නම් කියන්නේ 70ක සාපේක්ෂ කියන්නේ මේ නිල් රතු නෙමෙයි. මේ නිල් කොළ නෙමෙයි. 70ක සාපේක්ෂ තනිකරම ජනතාව විතුරු වෙනවා. ජනතාව විමුක්ති පෙරමුණ තමයි උතුරේ මිනිසුන්ට තායුතු ගන්න පුරුදු කරේ. හරි. එතකොට ඒ රවුම තුල ආවහම ගෝඨාභය මහත්තයා කරපු එක දෙයක් තියෙනවා. එයා හිතුවා නෑ මට මේක කොහොම හරි කරගන්න පුළුවන් ණය ගන්න නැතුව කියලා. හැබැයි අවසානයේ එයා අර එක තැනකදී හිර වුණා ණය ටික ගන්න බැරුව. ඒ කියන්නේ අපි ක්‍රිබ් එකට යන්නේ නැතුව ඉස්සෙල්ලා කොහොම හරි රෝල ගැහුවා නම් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එක වෙලාවක් ආවා අපිට විදේශ රටකින් නැවක් යවන්නේ අපිට තෙල් ටික නැහැ. තෙල් ටික නැහැ. ඕන ටික නැහැ. බෙහෙත් ටික නැහැ. ඉතින් ඒ තැනට අපි ආවා. ඒක අපි කල්තියා දැනගත්ත වුණත් අපි මේක කරගන්න පුළුවන් කියන தත්ත්වයේ උඩ තිබ්බ මේ මානසිකත්වයේ මත තමයි අපිට මේ தත්ත්වෙ නිර්මාණය වුණේ. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? හරි එහෙම තිබ්බ වැටිච්ච රටක් අපි අවුරුද්දකින් උඩට ගෙනාවනේ ලක්ෂණ. අපි කොච්චර දේශපාලන නොවන අදේශපාලනික තීන්දුව වලට නායකත්ව දුන්නා. ටැක්ස් ගැහුවා, ටින් නම්බර්ස් ගෙනාවා. හැබැයි විය යුතු දේවල් ඒවා. අපි ඒව ඔක්කොටම නායකත්වය දීලා ඩොලර් බිලියන 6ක් එක තමයි ආණ්ඩුව දුන්නේ. අද 5.5 ගානට වැටලා දැන්. 5.1 ගානට වැටලාද? ඒක 9ක් ඉවරයි. දශම 9ක් ඉවරයි. සමහන්. එතකොට ඊට එහාට කියලා ගත්තොත් එම්ම ආර්ථිකය තුල කළමනාකරණය සම්පූර්ණ බිඳුවට වැටලා. තමන් කරන්නේ මොනවද කින්ද මන්දිලා කිසිම අවබෝධයක් නැහැ. කියපු දේවල් කරගන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ආර්ථික දර්ශනයක් නැහැ. එදා කිව්වේ බලය ගත්තේ IMF යනවා නම් රටක් හදන්න මොකද්ද? ඒකේ තේරුමක් තියෙනවා. විදේශ රටවල් වලින් කෑම ගියනවා නම් හාල් ගියනවා නම් ඒකේ තේරුමක් තියෙනවා. හැබැයි මේ වෙනකොට ඒක බවුන්ඩ් වෙලානේ. බවුන්ඩ් වෙච්ච රාජ්‍යයක්නේ දැන් මේක IMF එකත් එක්ක බැඳිච්ච රාජ්‍යයක්නේ මාලිමා රජය ගන්නෙ. එතකොට බවුන්ඩ් වෙච්ච මොකක් හරි ඇග්‍රීමන්ට් එකක් උල්ලංඝනය කරන එක ඊට වඩා පාඩු සහගත නම් ඒක කන්ටිනියු කරගෙන යන එක නේද වැඩි. ඒක ඇත්ත කියන්න තිබ්බ ජනතාවට. ඒ බොරු කිව්වේ. ඒ නිසා මේ පාරාවල් ලක් වෙලා අද ජනතා අප්‍රසාදයට මෙච්චර ඉක්මනින්පත් වෙලා තියෙන්නේ. අදවත් ඔව් අපි බලය ගන්න බොරු කිව්වා වෙනස් කතාවක් කිව්වා හැබැයි අපිට ඇත්ත යථාර්ථය මේ මග යන්න වෙනවා කියන ඒ ස්වයං විචින්තනය එන්නේ නැහැ. ඒක නිසානේ ඡන්දදීප මිනිස්සු මෙච්චර ඉච්ඡා බංගත්වයටපත් වෙලා මෙච්චර ඉක්මනින් මාස 6කින් බිලියන 2.4ක් සම්පූර්ණ ඡන්ද අඩුවුනේ. රාජපක්ෂලාගේ උද්දච්ච හැසිරීම ඔවුන්ගේ කඩාවැටීමට හේතු වුණා කියලා මිනිස්සු කියනවා. රාජපක්ෂලගේ උද්දච්ච හැසිරීමයි මේ ජාති ජනවලගේ උද්දච්ච හැසිරීමයි බැලුවම රාජපක්ෂලා හොඳයි. හරි? රාජපක්ෂලා හොඳයි. ළඟින්ම හිටපු කෙනෙක්නේ. ඔව් මම දන්නවා ඒක. ඒක වැඩිපුරම ඇත්තටම රාජපක්ෂලා ඇත්තටම බින්දිතුවේ වෙච්ච අවස්ථාවල් තියෙනවා. මම හිම හොදන්න යනව නෙමෙයි. ඔය මේ විශාල වශයෙන් ඒ කියන්නේ දැන් තියෙන තත්ත්වයට බැලුවම ඒගොල්ලෝ ගොඩාක් හොඳයි. පහුගිය රාජපක්ෂ ආණ්ඩුව ඇතුලේ බැසිල් රාජපක්ෂගේ භූමිකාව මොකද?
ඒකෙන මං ඉති උද්දච්චක තිබ කියලා ඒ උද්දච්චකන් වලට ඒක දේවල් යොබල පැවති සමහර දෙවලට බලය මමනං ඔබ බැලුවොත් තුළින් දෙකේ ඔය තුළින් දෙකේ ආණ්ඩු ප්‍රබලව තියෙන අවස්ථාවල මම ඔය ජනමත වෙනස්වෙන්න පුළුවන් තුළින් දෙකේ ආණ්ඩු වැටෙන්න පුළුවන් කියලා කියපු ඕන්තර වොයිස් කට්වා ගන්න පුළුවන් කියලා සමහර අවස්ථාවල මට මතකයි අර ගුරු මම අනුමත කරන්නේ කොවිඩ් වෙලාවේ ගුරු පාරට බැස් එක හැබැයි ජනතා විද්‍යාවරුනේ තත්ත්වයට පත් කරා හැබැයි අපි පඩි වැඩි කරා ගුරුවරුන්ට සලකන්න ඕනේ හැබැයි ගුරුවරුන්ට වැඩිපුරම සලකලා තියෙන අපේ ආණ්ඩුවනේ හැබැයි ඒ වෙලාවේ ගුරුවරුන්ට වගේ ගහපු වෙලාවේ ඒ වෙලාවෙත් මම කිව්වා ඔය වැඩි කරන්න එපා ඒක අපේ ප්‍රසිද්ධ මාධ්‍යවල තියෙනවා මොකද අපි අර හැදිලා තියෙන එහෙම ගහලා ගල්ලා විනාශ කරන මේ මානසිකත්වෙ නෙමෙයි ඉතින් අර උද්ඝෝෂණයට අවශ්‍ය උදව් දෙන්න ඕන කියන කාරණේ තුල හැබැයි එහෙම මේ පැත්තෙන් කියනකොටම ආපහු ඔබ මතු කරපු තර්කේ ප්‍රතිතර්ක එනවා ඇයි ගෝඨගෝමට මුලින්ම ගහලා එලවලුම නැත්තේ කියලා. ඕ රාජ්‍ය ආරක්ෂක අංශ මොකද්ද කරේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඔව්. ඒක දෙපැත්තක් ගහනවා නම් ගහන්න තිබ්බනේ. ගන්න. දැන් රාජපක්ෂවත් එක්ක දේශපාලනය කරපු ප්‍රේමනාත්සී දොළවත්තට හිතෙන්නේ නැද්ද මේ වෙනකොට උසාවියට ගිහලා නඩු ටික කතා කරන් හිටියනම් මීට වඩා ලොකු ධනයක් රැස් කරගන්න තිබ්බා කියලා. ඔව් මුදල් කවදත් හම්බ කරන්න ඕන ලක්ෂණ ඉතින් ඔයා දන්නවනේ අපි කිවල් වට පිටාව ගත්තම කිසිම දෙයක් නැති මිනිස්සු නෙමෙයිනේ ඉතින් අපි යමක්කම කැම දෙයක් තිබ්බ මිනිස්සු මම ඡන්දේ නෝකටත් පාවිච්චි කරපු වාහන තුන තමයි තාමත් පාවිච්චි කරන්නේ ඉතින් එහෙම ධනයම නෙමෙයි ජීවිතේ අවුරුදු 38න් පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කේ ලාබාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වුණා ඉතින් මම එහෙම පසුතැවෙන්නේ නැහැ මූල්‍යමය අතින් යම් පසුබෑමක් වෙන්නේ නැති හැබැයි ඒ අවුරුදු 4 ඒ කාල සීමාව තුල ලක්ෂණ ලංකාවේ තරුණයෝ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ මට කරන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ නිදහස් පාර්ලිමේන්තුවේ අද වෙනකන් බිහි වෙච්ච ඇති කරන්න පුළුවන් වෙච්ච එකම පුද්ගලික නීතිය මට ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවේ සම්මත කරන්න පුළුවන්. අපි ඒ ගැන කියමු මොකද දොළවත්ත කරපු වැඩ ගැන සමාජයේ ලොකු කතාවක් නැහැ. ඔව් ඒ කියන්නේ විවස්ථාදායකකාර හිම්ම කරනකොට අර බෝක්ක වදන පාසල් හදන ඒ වැඩ ටිකක් කරා. උපරිම කරා. හැබැයි ඒකට පබ්ලිසිටි දුන්නේ නැහැ නේද? ඒ ප්‍රශ්නයක් තියෙනවා මගේ. ඔව්. ඔයාට පබ්ලිසිටි ගන්නවා නම් ඔපචුනිටිස් ඕන තරම් තිබ්බා වටේ පිටේ. පොඩ්ඩක් ඉස්කෝලේ OB එකට බැස්සත් ඔයාට ලොකු පබ්ලිසිටියක් ගන්න පුළුවන්කම තියෙද්දි කරේ නැහැ. දැන් ඒක මගේ අඩුපාඩුවක් තමයි. දැන් හොඳම කතාව මම පාර්ලිමේන්තුව ගියාට පස්සේ ඉස්කෝලේ පහුගිය අවුරුද්දේ මම හිතන්නේ අපි පැසිපන්දු බාස්කට් බෝල් ශූරතාවය දිනුවා. ඒ වෙලාවේ ග්‍රවුන්ඩ්ස් දෙකම මම මිලියන 12ක් වැය කරලා සම්පූර්ණයෙන් අලුතෙන් හැදුවා. ඉතින් තාවම දැන් හදලත් අවුරුදු 3ක් විතර ඇති. මම ඕක විවෘත කරන්න උත්සවයක් දාගෙන නැහැ තාවම. ඉතින් ඒක මගේ අඩුපාඩු. හැබැයි ඉස්කෝලේ අර මට මතකයි ඉස්කෝලේ භූමිය ආත්පත් කරගන්න වෙලාවේ ඒක නම විශේෂයෙන් කියන්න ඕනේ අපිට ලොකු සහයෝගයක් දුන්න පාර්ලිමේන්තු එක ඇතුළේ ඉඳන්. මොකද ඉස්කෝලේ සමහරුත් හිටියා ඔක ASCII. නොදුටු හසේ ඉන්නකොට මේ ප්‍රේමනාත්සී දොළවත්ත වැඩේට බැස්සා. ඒක මම වගකීමක් කරනවා මම දොළේ අයියාගේ දේශපාලන නියෝජනය කරපු කෙනෙක් නෙවෙයි. හිතෙන්නේ නැද්ද දැන් මේ වෙනකොට මේ ප්‍රේමනාත්සී දොළවත්ත කියන හිටපු മന്ത്രിතුමාට නඩු මොන හරි තියනවද දේශපාලන සම්බන්ධ? නෑ. මුකුත් නෑ. මොකද? මෙච්චර කාලෙ ඉඳලා එකක්වත් දාගත්තේ නැද්ද? නෑ එකම එක නඩුවක් ආවා. ඒ නඩුව ආවෙත් මට නෙමෙයි. ඒ අර මේ දැන් අර අරපනත ගැන කියලා මම නඩු කතාව කියන්නේ. දැන් අද අර මම පාස් කරපු පනතේ තියෙන වැදගත්කම තමයි ලංකාවේ පහුගිය පළාත් පාලන මැතිවරණේ අපේක්ෂකයෝ 75389ක් ඡන්ද ඉල්ලුවා. එයින් 25ක් අවුරුදු 18යි 35 අතර තරුණයෝ. ඉතින් ඒ නීති වෙනස ඇති කරන්න පුළුවන්කම ලැබුණේ මගේ ගෙන ආපු පුද්ගලික පනතෙන් ඒ 2023 අංක 30 දරන පළාත් පාලන මැතිවරණ සංශෝධන විශේෂ විධාන පනත. ඒක ගෙනාවේ දොළවත්ත. ඒක ගෙනාවේ මම. එතකොට අර නඩුව ගැන කියනකොට මම ලක්ෂාන් මම මේ බුදුදහම හොඳට ෆලෝ කරන කෙනෙක්. ඇති මම දැක්ක මෙතන පොතුත් තියෙනවා මේ පාවිච්චි කරන ලයිබ්‍රරියක්. අර ජීවිතේ පොත් එළියට ගත්ත නැති ගන්න මේ අස්කරන්න හදද්දිත් මම කියන්නේ අස්කරන්න ඕනේ නැහැ මේක මෙහෙම තියෙන්නේ මොකද පොත් එළියට ගන්න ලයිබ්‍රරි එකක් මේක කියන. ඔය කියන්නේ නිතර ගන්නවා තියෙනවා. ඉතින් මට සමහරවිට අර මොන හරි දෙයක් පොතක් පරණ එකක් හරි කියෝපයක් හරි පොතක් නම් කොහොම හරි කියලා ඒ පොතත් හොයලා බලනවා. ඒතකොට අපිට එහෙම හැදි වෙනවා. දැන් මම කියාගෙන ආවේ මම බුදුදහම හොඳට ෆලෝ කරන ෆිලොසොෆි ෆලෝ කරනවා. ඉතින් බුදුදහම කියන්නේ අනේකාගේ යථා ස්වභාවය පිළිගන්න. එතකොට මේ දැන් මල්ලි මම බැඳලා ඉන්නකොට මමත් බැඳලා දැන් මමත් බැඳපු වෙන ගෑණියෙක් එක්ක ගිහිල්ලා කාමරේ හිටියොත් මාව අරන් ගිහලා මේ පොලිසියෙන් හිරේ දාන්න බෑ. හැබැයි ඔයයි මායි කාමරේ හිටියොත් අපි දෙන්නව අරන් ගිහලා හිරේ දාන්න පුළුවන්. තව ගෑනු දෙන්නෙක් හිටියොත් හිරේ දාන්න පුළුවන්. ඉතින් මම කියන්නේ අපි ගේද ලෙස්බියන් කියන එක
ඒක අපිට විබේ ඉබේ කැන එක අපේ හෝමුන් මත ගැන දෙයක් මිසක් බලෙන් කරන්න බෑ. ඉති අපේ යට අපරාධ නීතිය තියන දන්න නිති සංග්‍රහයි 365 ඒ වගන්තිය සංශෝධනය කරන්න මං ඉල්ලීමක් කරයි. ඒ කියන්නේ ඒක තමයි මගේ දෙවන පුද්ගලික පනත් කෙටුම්පත් යෝජනාව. ඒ කියන්නේ මේ ලෙස්බියන්ගේ ලීගලයිස් කරන්න ට්‍රාන්ස් ලීගලයිස් කර ඒ කතා නෙමෙයි. හැබැයි නිර්අපරාධ කරන්න. අපේ රටේ පුද්ගලයෝ දෙන්නෙක් හිටියොත් මේකට අවුරුදු දෙකක් හිරේ දාන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒවා මහා අතිශය පෞද්ගලික දේවල්. ඒක ගිය ආණ්ඩුවේට හේතු වුණාට පස්සේ කරපු වැඩක් නෙමෙයිද? නෑ මම ඉතින් හැමදාම මම හැමදාම ඒක ඔබට එහෙම හිතන්න පුළුවන්. හැබැයි ඒ ආණ්ඩුව තුල පුළුල් ලෙස අපිට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒක ප්‍රතිපක්ෂ නිසා තමයි ඔය පුද්ගලික පනතත් පනත් කෙටුම්පතත් පනතක් බවට පත් වෙන්නේ. ඉතින් මම මේ කාර්යය සම්බන්ධයෙන් මම ඉතින් අදටත් පෙරී ඉන්නවා. මදරත් එවනේ පෙරී ඉන්නවා. ඉතින් අර දේශපාලනය කරපු කාලේ සම්පූර්ණයෙන්ම හම්බ කරගන්න බැරි එකක් කොහේ හරි NGO එකකින් ප්ලග් වෙන නැති කොහෙන් හරි යනවා. ඔව් USAID එකකින් අර සමහර නම් දාලා තිබ්බේ. ඉතින් අඩු ගානේ මට මගේ නමක් නෑ ඒකේ. මට ඉතින් පස්සේ අඩු ගානේ අපිට ප්‍රශ්න එකක් තියෙනවා හම්බුනොත් කීයක් හරි දෙන්න. ඔව් නේ අර කියන්නේ අර ලිස්ට් එකක් දැම්මම USAID එකේ ඒක මගේ නමවත් නෑ. එහෙම වෙන්න දෙයක් නෑ. මේක ගෙනාපු ප්‍රධානිය මම නම් මට අනිවාර්ය මුදල් ප්‍රමාණයක් තියෙන්න එපා. ඔව් ලොකු කුට්ටියක් ලොකු කුට්ටියක් එන්න නෑ මට එහෙම වෙලා නෑ. ඒක ඇත්තටම මම එහෙම මේ සද්භාවයෙන් කරපු වැඩක්. මම එහෙම මේ සල්ලි යන වැඩ කරන මිනිස්සෙක් නෙමෙයි. එහෙම සල්ලි ගන්නවා ඉතින් රාජපක්ෂ පවුලේ ලෝය වෙන්නේ කොහොමද? ඈ එහෙම කවදාකවත් මේ මරණට ඒ චෝදනාව නෑ. කියන්නේ අපි මෙහෙන් සල්ලි අරන් මෙහෙන් උත්තර නඩු කරන ඒ වගේ චෝදනා නෑ. අවුරුදු 17ක් දැන් උසාවි වැඩ කරනවා එහෙම එපා නෑ. ඉතින් ඒ වගේ තමයි මේ එහෙම සල්ලි අරගෙන වැඩ කරන්නේ. කාගවත් උමනාවට මගේ හෘද සාක්ෂියට අනුව මම එකක නිසා එවැනි පෙනී ඉන්නවා. එහෙනම් එහෙමනම් දැන් මේ වෙලාවේ ඔබට පස්සට ගන්න දැන් ආපහු නේ මම මගේ කඳවුරු තුළ හැමදාම මම කියනවා ඩීක්‍රිමිනලයිසේෂන් එක නෑ ඒකට අපිත් එකගයි. ඒ කියන්නේ පෞද්ගලිකව මම පවා එකගයි ඒ කාරණා ටික. එතකොට ඔන්න ඕකට දැන් මොකද පනත් කෙටුම්පත ආවට පස්සේ ඔන්න ඕකට කෙනෙක් නඩුවක් දෙනවා මට. ඒ කියන්නේ ඒක ඒක කියන්නේ මේ පනත් කෙටුම්පතක් මේ ආණ්ඩුව අවස්ථාවට අනුකූලද නැද්ද කියන කාරණා සම්බන්ධයෙන් පුරවැසියුරු තියෙන අයිතියක් උරගා බලන අවස්ථාව. ඕක තමයි තිබ්බ නඩුවක් කියලා වෙන නඩුවක් ඇවිල්ලා නැහැ. කියනවා දේශපාලනය කරලා නෑ ලොකුවට. ඒ කියන්නේ මේ රටේ සාපේක්ෂ දේශපාලනයත් එක්ක බැලුවම නඩුවක්වත් නෑ කියන්නේ හරි හමං විදිය අඩු ගානේ මේ ලොරි ටිපර් එකක්වත් පටවලා නැද විතර කාලෙකට. මේ ළඟපාදේ ඔක්කොම තියෙන්නේ. නෑ ඒක කළා නෑ. හොඳයි. ප්‍රේමනාත්සී දොළවත්ත කියන දේශපාලඥයා නීතිඥවරයා ගැන අපි කතා කරනවා ගොඩක් දේවල්. දොළේ අයියේ හිතෙන්නේ නැද්ද තරුණ മന്ത്രിවරයෙක් වෙලා හිටියා. තරුණ දේශපාලඥයෙක් තරුණ නීතිඥවරයෙක් තව සෑහෙන කාලයක් තියෙනවා මේක ඇතුලේ පිනුම් ගහන්න. තමන් ඉන්න කඳවුර තමන්ට බාධාවක් නෙවෙයිද? මම මේ වෙලාවේ ඉන්නේ මේ ආණ්ඩුවට විරුද්ධ කඳවුරේ තමයි මම නියෝජනය කරන්නේ. ඒක පොහොට්ටුව දැන් පහුගිය මැතිවරණය මම පොහොට්ටුවේ වේදිකාවක් නැග්ගා. සජම වේදිකාවක් නැග්ගා. UMP වේදිකාවක් නැග්ගා. පුටුවේ වේදිකාවක් නැග්ගා. මම රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවලදී මම හිතනවා මම අවංකව මම හිතනවා ජනතාව පිළි අරගනි. පහුගිය අපේ බල පෙරලියත් පස්සේ මම සුවිශාල කාර්යභාරයක් ඒ රූපවාහිනී නාලිකාවල දේශපාලන සාකච්ඡාවල මම දැරුවා. ඒ කියන්නේ සැලකිය යුතු ප්‍රසන්ටේජ් එකක් මම දැරුවා. ඉතින් ඒ හැම වෙලාවෙම මම පොදුවේ ආණ්ඩුවට ආණ්ඩු විවේචනය කරා. පොදු විපක්ෂයක් එක්ක වෙන විදිහට මම පෙනී හිටියේ. ඇත්තටම එහෙම මේ මොකද්ද අපි කියන කඳවුරු හරි මොනවද අපි කියන මේ ඔය කියන මේ තත්වයට අපි යන්න ඒ ගැන මගේ බලාපොරොත්තු වෙන ඒ බලාපොරොත්තු වෙන්නේ ඒ බලාපොරොත්තු වෙන්නේ හරි යයි ඕන නෑ ගමන් නෑ නොතින් අපේ බලාපොරොත්තුව තියෙන්නේ මම හිතන්නේ ආපහු පාර්ලිමේන්තුව යන්න ඕන නම් තමයි ඒ අවශ්‍යතාවය තියෙන්නේ. Tata, what's this? This mic. Oh. Darling, don't do. මේ නෙළුකා. නම කන්න. හරියට. Darling, කොකෝ. Hello. රටේ දරුවන්ට යමක් කරන්න ඔය බැඳීම මං දැන නැති නේද? ඔව් ඇත්තටම මෙයා ටිකක් මට මෙයා පාර්ලිමේන්තු බේබි කෙනෙක්. ඉතින් මම ඇත්තටම මේ දරුවෝ ගැන අපේ අර මම කියන හොඳට ෆිලොසොෆි එක හදාරනවා කියලා. ඉතින් මුලින්ම මම හිතේ ළමයිව අපි ගන්න අපේ ආත්මාර්ථය සඳහා කියලා. ඉතින් ඒ නිසා ළමයි ගැන ලොකු අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. ඉතින් අපි විවාහ වෙලා ගොඩක් කල් ගියාට පස්සේ දේශපාලනය නම් කරනට පස්සේ අවශ්‍යතාවය ආවා. මම හිතන්නේ මට 38 තමයි මෙයාව හම්බෙන්නේ. ඉතින් ඒ තාක් දුරට ඉතින් අපිට ළමයින්ට එහෙම ආදරයක් කරුණාවක් නැත්තේ නේ. අපි ඒ වෙනින් ඉන්නවා ඒ දේවල් තියෙනවා. ඉතින් විශේෂයෙන් මගේ දරුවා නිසා මම එහෙම
ඒකට විශේෂ ඇල්මක් දැල්මක් නෙමෙයි මගේ මෙයාටවත් මං යුතුයකම් කරනවා විතරයි. මෙයා කොහෙද යන්න ඕනේ ඒ වැඩි බලන්න. ඉතින් අපේ රට වෙනුවෙන් අපි කළ යුතු හැම දෙයක්ම අපි කරනවා. ඒක කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම හිතන්නේ මේක මේ මම සුහද සාකච්ඡාවක් සුව සාකච්ඡාව සහ මේ මම ඇත්තටම මම කැමතිත් නෑ පුළුවන් නම් ඔක එඩිට් කරලා දාන්න මේ අපි හිතමු නැති වෙලාවකට ඒක ප්‍රශ්න මොකද මම කොයිලයක්වත් වයිෆ් බබාව එහෙම කිසි තැනක මම එක්කගෙන ගිහිල්ලා නෑ. මගේ වයිෆ් ඒක අසාධාරණ මම නිකන් මේක දේශපාලන සාකච්ඡාවක් නෙමෙයිනේ. දැන් හස්බන්ඩ් චරිතයක් වෙනකොට ඒක ඇතුලේ බරපතල විදියට අසාධාරණක් වෙනවනේ ගෙදර මිනිස්සුන්ට. මනක් යන්න බෑ. ඔව් ඒක පවුලක් විදිහට ජීවත් වෙන්න විදියක් නැහැ. ඇතර පහුගිය කාලේ පහුගිය දේශපාලඥයෝ ඒ අසරණ බවට පත් වුණා. හැබැයි ලක්ෂණ මම ඇත්තටම දේශපාලඥයෙක් ලෙස හැසිරුන්නේ නැහැ. බොහොමයක් වෙලාවට මම මේ ඔය ගෙවල් වලට ගහනකොට තමයි මම පොලිස් නිලධාරීන් මට යොදවපු නිසා මම පාවිච්චි කරගත්තේ. ඇත්තටම ඒකේ යම් අවශ්‍යතාවයක් ඊට පස්සේ අපිට තේරුණා ඒක තිබිය යුතුයි. මොකද ඒක දැන් ලක්ෂණ ඇත්තටම මේ මිනිස්සු හරි මේ ආවේගශීලී එහෙම ගැටලුවක් තියෙනවා. අර ආර්ථික ප්‍රශ්නයි මිනිස්සුන්ට තියෙන ගැටලුත් එක්කනේ අය ඒක වෙන්නේ. ඒකත් වෙන්න පුළුවන්. නමුත් බෞද්ධ රටක් හැටියට අපිට ඇයි එහෙම උනේ කියන එක ප්‍රශ්නේ. අපි කොහෙද අපේ අධ්‍යාපනයේ තත්ත්වය තුල. ඒ කියන්නේ මමයි ඔය ඉගෙන ගත්ත පාසලෙන් අපිට ගන්න මොකද දෙයක් තමයි අර සුවදශීලීත්වය සහ අනිකාට ගරු කිරීම. මට නම් ඒක වෙන කොහොමද ආගමික සහ එහෙම ගැටලු බොහොම අඩුයිනේ. මොකද අපේ සහජීවනය කියලා අපේ ඉස්කෝලේ තුලේ පන්සල තිබ්බ පල්ලිය තිබ්බ කෝවිල තිබ්බ ඔක්කොම බහලා වැඩ කරනවා. තමිල් සහෝදරවෝ හිටියා. ඉතින් ඒ ඔක්කොම තිබ්බා. සිල් ගන්න දවසේම තනිකර අපේ මුස්ලිම් සහෝදරයෝ ඇවිල්ලා සියලු සත්කාර ටික කරන්නේ. ඉතින් මට තියෙන දුක මේ අපිට කොහෙද වැරදුනේ කියන තැන මට විශාල ගැටලුවක්. අපිට කොහෙද වැරදිලා තියෙනවා. ඒ කියන්නේ මම නම් ඇත්තටම මේ එහා ගෙදර තියෙන මගේ අම්මගේ මහගේ මගේ මේ ටිකක් විශාල ඉඩමකුත් තියෙනවා. පාටි එක ඇර ඉතින් ඒගොල්ලොත් එන ඇර ඒකත් පාටි කියන අපි ඒගොල්ලෝ දාන්නේ අවුරුද්දට එහෙම විසක් ලොකු හැමදේම පාටි දාන්නේ. කිසි වෙලාවක මගේ ගුවන් විදුලියක්වත් මම කැමති නෑ මිනිස්සුන්ට කරදරයක් දාන්න. ඉතින් ඒ தත්ත්වෙට අපි මේ මිනිස්සුගේ ඔළුව හදන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදී සහ අනිකාගේ අයිතිවාසිකම් කතා කරනකොට අපි ඒකනේ වෙන්න ඕනේ. අනිකාට ගරු කිරීම කියන්නේ ඒකනේ. අපි අනිකාව ඉවසීමනේ. ඉතින් ඇයි අපිට ඒක දැන් නැති වෙලා තියෙනවා. මම හිතන්නේ ඇයි අපිට කොහෙන්ද වැරදුනේ කියලා අපි ආපහු හිතන්න ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන පොත නෙමෙයි. අනිත් මිනිහට ගරු කරන අනිත් මිනිහගේ හැඟීම් වලට ගරු කරන එක අනිත් මිනිහගේ අයිතිවාසිකම් වලට ගරු කරන එක. මම හිතන්නේ ඒක ඇත්තටම ඔය කලාව පොතපත කියවන එක චිත්‍රපටියක් බලන එක ඒවා ටිකක් දුරස් වෙලා තිනවා අපේ දරුවන්ගේ. ඒවා වෙනස් වෙන්න ඕනේ. දොලේ මේ මම විශේෂයෙන් අහන්න හිටියා දැන් මේ ආණ්ඩුව හොරු අල්ලනවා. හොරු අල්ලනවා කියන එක මේගොල්ලෝගේ ස්ලෝගන් එකක්. අපි පවා ඒකට උපරිම සහයෝගය දෙනවා දැනුත් දෙනවා. හොරු ඇල්ලීම සහ දේශපාලන යාන්ත්‍රණය ගැන මොකක්ද ඔබේ අදහස? මේ ආසය ඇති කර රටක්නේ. බුදුහාඳුරු ඉන්නකොටත් මේ පන්සිල් පද පහෙත් හොරු ගැන කතා කරනවානේ. අපි හොරකම් කරන්නේ නැහැ කියන කතා කරනවානේ. මේ මනුස්ස ස්වභාවය තුළ හොරකමට තියෙන ඒ නැමියාව වෙනස් කරන්න බෑ. මම මේ හොරකම් කරන හොඳයි කියන එකක් දනව නෙමෙයි. දැන් මේකෙන් අනිවාර්යෙන් කැලලක් කපලා කට්ටිය ගහයි අන්න 12ට කිව්වා හොරකම් කරන්න හොඳයි කියලා. මේ මිනිසුගේ හැසිරීම රටාවනේ. එතකොට දැන් ඊළඟ කාරණේ මේ ආණ්ඩුව ආවේ කොහොමද? විශාල නාසියක් විශාල හොරකමක් නිසා මේ දේවල් වුණා කියලානේ. ඇත්තට මේක නෙමෙයිනේ. නිදහසෙන් පස්සේ යුද්ධ ගණනාවක් තිබ්බා, කැරලි ගණනාවක් තිබ්බා. අනිත් එක අර අපිට ගැළපෙන්නේ නැති ජීත්තුකාර ලයිෆ් ස්ටයිල් එකට අපි හුරු වෙලා තියෙනවනේ. දැන් සිරිමාව මැඩම් 70 77 කාලේ අපි කියවලා තියෙනවනේ. එයා try කරනවනේ මේ පොඩක් දුක් විඳලා හරි මේක තැනකට ගේන්න. අපේ මිනිස්සුන්ට ඒක ඔරොත්තු දෙන්නේ නැහනේ. ඉතින් ඒකනේ ඇත්තටම ගෝඨාභය මහත්තයා කාලෙත් තුනේ නොදැනුවත්ව. එයා ණය ගන්න තු කොහොම හරි try කරා මේ වැඩේ කරන්න. ඒක කරන්න හරියන්නේ. ඒක කරන්න බෑ මේ රටේ. එතකොට අපි පැහැදිලිවම අපි තේරුම් අරගන්න ඕනේ මේ තියෙන ප්‍රශ්නත් එක්ක තමයි අපි ඉස්සරහට ආවේ රටක් හැටියට. හැබැයි කලාපය තුළ ගත්තාම අපේ යටිතල පහසුකම් ඒ වගේම අපේ අධ්‍යාපන භෞතික අපේ සෞඛ්‍ය මුකුත් උන්නේ නැත්තේ නෑනේ. අපි කොච්චර දුරට ඇවිල්ලා තියෙනවද? දැන් මේ රටේ ජනාධිපතිතුමා දැන් කැලණි විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගන්න දැන් එතනට තමුත් ඒක මෙක්කෙනෙක්ව මෙතනට ගේන්න මේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ වෙච්ච දෙයක් නේ. දැන් ඒ අවස්ථාව තිබ්බ නැත්නම් එතුමා ජනාධිපති වෙන්න බෑනේ. ඒක බොරුවක් නේ. මුකුත් උන්නේ නැහැ කියනවනම්. හැබැයි දැන් වෙලා තියෙන්නේ මේගොල්ලෝ කොහොමද බලය ගත්තේ? ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔබ උගත් උනත් ඔබට පෙන්වුවේ විශාල මායාවක් නේ. දැන් ඇත්තටම මහින්දානන්දතුමා එයාගේ සාක්කුවට මේ හොරකම් කරලා මේ සල්ලි දාගත්තා නෙවෙයිනේ.
ඒ ක්‍රියාවලිය වැරද්දක් තියෙනවා කියලා කාරණේ කියන්නේ මම දන්නේ අධිකරණය කොහොමද කියන්නේ. ඒ කියන්නේ ඒක රජයට පාඩු කරා කියලා. එතකොට මෙයා කළා දෙන්නේ මේ කාගෙන් හරි ඡන්දයක් ගන්න හරි මේ කැරම් බෝඩ් බෙදලා තියෙනවා. හරි. දැන් පාර්ලිමේන්තුවේ කෑම ගැන කොච්චර කතා කරාද? ඉන්දියාවේ කොච්චර කන්න නැති මිනිස්සු හිටියත් දැන් හැබැයි ආර්ථිකය ලෝකේ හතරවෙනි ආර්ථික ඉන්දියාවට හිමි. හැබැයි ඒ තීන මිනිහට උපරිමයෙන් දිනව නැති මිනිහට නෑ. හැබැයි ඉන්දියාවේ එහෙම දේවල් තියෙනවා උනත් ඉන්දියාවේ ලෝක සභාව නිකන් කෑම දෙන්නේ. ඒක තමයි රජගෙදර ඒක තමයි විදිහ. ඒ ලෝක සභාව බලන්නේ දරුවන්ට ඇතුළ කොහොම නිකන් දෙන්නේ කෑම. දැන් ඇත්තට පාර්ලිමේන්තුවේ කෑම ගැන කොහොමද කිව්වේ? මේ 225ට දැන් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කෑම වියදම 225න් බෙදුවා. අසාධාරණයිනේ. ඒ කියන්නේ ජනමාධ්‍ය වේදික කරනවා, රාජ්‍ය සේවකයෝ කනවා, ආරක්ෂක අංශ කනවා. මේක මේ සම්පූර්ණ ලොකු ක්‍රියාවලියක් මේක. හැබැයි මේ වෛරය අර හිල් වෙච්ච යට ඇඳුම් ගැන කියලා මේ වෛරය වතුරලා මේක බලය අරගත්තට අතරම කරන විදිහ දන්නේ. දැන් රසනිබදත් ඉන්නේ නේ. ඔව්නේ. දැන් ඇත්තටම ඔය කියන විදිහට වියදම නාස්තිය අඩු කරලා දෙනවා. මේ මාස 7-8ක් තුල මිනිස්සු දැනන වෙනසක් තියෙන්න බෑ. ඒ වෙලා නැනේ මිනිස්සුගේ වීර්යය තවත් වැඩි වෙලා තියෙන්නේ. මං කියන්නේ ඒකයි මේ බොරුව සමාජය අත කරලා තමයි මේ බලය ගත්තේ. ඒ කියන්නේ මම මේ නාස්තිය අවම කළ යුතුයි කියන කාරණය කියන ඒ පොදු ක්‍රියාවලිය සම්බන්ධ විවේචනය කරනව නෙමෙයි. ඒක තේරුම් අරගන්න. දැන් මෙහෙම දෙයක් තියෙනවනේ. මම දැක්කා හරියට මෙතුමා ඇතුළු ඒ සංචාරක ව්‍යාපෘති කරපු කීප දෙනෙක් ගෙනල්ලා CID එකට ගෙනල්ලා ප්‍රශ්න කරන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබ්බා. ලංකා ඉතිහාසය තුළ වැඩිම සංචාරක ප්‍රමාණයක් දැන් එන්නේ දැන් ඇවිල්ලා තියෙනවා මේ අවුරුද්දේ. ඒ හේතුව තමයි ඒ වියදම. දැන් ඔබ දන්නවා සමහර කාරණාවලදී සමහර දේවල් වලදී ඊදම් කරන්න දොල් ගන්න බෑ. ඊදම් ගන්න වෙනවා. දැන් අපි ඒ ෆ්ලයර්ස් ගැව්වා ඩබල් ඩෙකර් බස් වල චිත්‍ර ඇඳා. එහෙම තමයි මේක අපි පෙන්නුවේ. දැන් මේගොල්ලන්ට එලා තියෙන්නේ මොනවද දන්නේ නෑනේ. මේගොල්ලෝ ඉඳලා තියෙන්නේ ඉටිගොල්ල ගහපු ගෙවල් වල. එහෙම මම මේ මිනිස්සුන්ට අගෞරව කරනවා නෙමෙයි. දැන් එහෙම දෙයක් කරපු මිනිස්සුන් ගෙනල්ලා ප්‍රකාශ අරගෙන ඒ විදම් වැඩි කියලා ඒ විදම නවත්තනවා කියන්නේ තව අවුරුදු දෙකක් යනකොට සංචාරක ව්‍යාපාරය සම්බන්ධ අපිට දෙයියන්ගේ පිට කියන එක තමයි කියන්නේ. අද ලුණු ටික නෑ. පොල් ටික ගණන් වැඩි. මුලින්ම රතු කැකුළු හාල් නැතුව ගියා. ඊගාවට දිගට අරහට කියන්න පුළුවන්. ඔය වගේ දිගටම කියන්න යන්න පුළුවන්. අර කිසිම තේරුමක් නැති රිලා සංගණනයක් කරනවා. ඒ කියන්නේ ප්‍රායෝගිකත්වයේ බිඳුවයි. තේරෙන්නේ නැහැ. අද කිසිම වැඩක් මේ රට තුළ වෙන්නේ නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සමහර විට ඒ ක්‍රියාමාර්ගය මෙතෙක් කල ජරාජීර්ණ වෙච්ච දේශපාලන පද්ධතිය මිනිසුන් තේරෙන්නේ නැද්ද? නෑනේ. මට කියන්නකෝ. රිලා සංගණනය සාර්ථකද කියන්නකෝ. ඒක මේ මෙච්චර කල් දේශපාලනය කරපු ඒ මිනිසුගේ ප්‍රශ්නයක්ද? මොනවද මේ තාත්වික නැති දේවල් කරන්නේ? අනිත් එක ජාත්‍ය අතර සම්බන්ධතා විදේශ ඇමතුමා ෆේල් නේ. විදේශ කටයුතු අමාත්‍යාංශ ෆේල්. ඇයි කොහොමද ෆේල් කියන්නේ? ඇයිද කියන්නේ මේ රටේ හිටියේ 1970 හිටියේ නොබැඳි සමුළුවේ නායිකාව. නොබැඳිව ලෝකේ රටවල් ගහ ගන්නකොට ඒකට නායකත්වය දීපු මිනිස්සු. සිල්වා බණ්ඩාරක මැතිනිය චීනේ ඉන්දියාව ගහකට මැදිහත් වුණා. ඉන්දියාවේ පාකිස්තානේ ගහකට මැදිහත් වුණා. එහෙම තමයි ඒක ආරක්ෂා කරේ රටවල්. ඒ හැකියාව ලංකාවට තිබ්බා. අනිත් කාරණය අපි මොනවා කරත් ඒ කාලයට සාපේක්ෂයි නෑ. අපි මොනවා කරත් අපිට තිබ්බා. ඉන්දියාව අපිට සමහරවිට කොන්දේසි සහිත තමයි උදව් කරේ යුද්ධ කාලේ. පාකිස්තානේ කවදාවත් එහෙම කරේ නෑ. පාකිස්තාන දුන්නනේ සම්පූර්ණ. පාකිස්තානේ රොකට් ලොන්චර්ස් එක පාකිස්තානේ පාවිච්චි කරපුවා මෙහෙට එව්වේ. ඒක වෙලාව යුද්ධ පරදිනකොට. කොන්දේසි විරේදෝ පාකිස්තානේ හිටියේ. මේ ආණ්ඩුවට ඒකවත් තේරෙන්නේ නැහැ. මේ මුස්ලිම් සහෝදරතුන්ගේ බලය දැක්කනේ. ඒක ඇවිල්ලා මොකද? ඒක විදේශ කටයුතු අමාත්‍යාංශද? මැද තැනක හිටියේ නැහැ කියලාද කියන්නේ? ඔව්. ගැති වුණා. අවසානයේ මොකද උනේ? පාකිස්තානේ පිටතට විතරයි සහ අද මුස්ලිම් සහෝදරරු අතිශය බහුතරයක් මේ ආණ්ඩුවේ ගැලවිලා කියලා තියෙනවා. අනික තේරෙන්නේ නැති කමනේ. අනිත් එක දැන් ඔය රනිල් වික්‍රමසිංහ මහත්මයා ගියා බිලියන ගණන් ගියා කියලා කියනවා. දැක්කද අර පාප් වහන්සේගේ මලගෙදර දවසේ කොච්චර රාජ්‍ය නායකයෝ හිටියද? ඉංග්‍රීසි කතා කරන්න ඕනේ. හැබැයි ගිහිල්ලා තේ එකක් දීලා එතන ඒ දේ කරන්න ඕනේ.
මොකද අපේ ජනාධිපති එතන පොඩි වෙන නෝන්ඩියක් දැම්මා ඔයා. නේ අපේ ජනාධිපතිතුමා මොකද කරන්නේ? ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නැහැ කියලා වෙන ටොප් නෑ, ටොක්ක් ඒක ගන්නවා. අපි කතා කරනවනේ ලක්ෂණ අපි හංගන්න ඕනේ නෑනේ. කවුරුත් කියවනේ. විදේරත්න මන්ත්‍රීතුමා ඇමතුමා කතා කරනවද ඉංග්‍රීසි? ඉතින් එනං ගිහිල්ලා ටිකක් බොන්න එපා එතන. ඇයි ගිහින් අර යාළු තුන් හතර එක ෆොටෝ එකක් ගහලා දැම්මේ. එතනට විදේශ ඇමතුමා හරියන්නේ. එතනට යනවා ජනාධිපතිතුමායි. රාජ්‍ය නායකයෝ පිළිගන්න තැන. රාජ්‍ය නායකයන්. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මලගෙවල් වල ගියා නම් මම කියලා බැන්නනේ. ඉතින් ඒවැ ගිහිල්ලා තමයි මේ කතා කරගන්න ඕනේ. මලගේක ගියාම තමයි සම්බන්ධය ඇති වෙන්නේ. වල බහින්න ඕනේ පොඩ්ඩක්. වල බහින්නනේ. ඒක තමයි ජාත්‍යන්තර නායකයෝ සම්බන්ධ වෙන තැන. මම මෙලගදී ෆිල්ම් එකක් බැලුවා. රජීව් ගාන්ධිගේ අම්මා මේ මොන ගාන්ධිද සෝනියා ගාන්ධි. සෝනියා ගාන්ධිගේ මූවී එකක් ඇවිල්ලා තියෙනවා. ඒ චිත්‍රපටය බලන්නකෝ. කොහොමද ඒක වෙලාවක පාකිස්තානෙත් එක්ක යුද්ධ වෙලාවේ පාකිස්තානයට උදව් කරන්න ගිය වෙලාවක ගාන්ධි කොහොමද ජාත්‍යන්තර ප්‍රජාවගේ ඒ ශක්ති බල තුලනේ උපයෝග කරගන්නේ කියලා. එහෙම තමයි රාජ්‍ය නායකයෝ හැසිරෙන්න ඕනේ. මේගොල්ලෝ බ්‍රික්ස් ප්ලස් එකට ගියේ නෑ. පොදු රාජ්‍ය මණ්ඩලයට ගියේ නෑ. බ්‍රික්ස් ප්ලස් පොදු රාජ්‍ය මණ්ඩලය යන වෙලාවේ යන්නේ නැතුව ජනාධිපතිතුමා හන්දියක් ගානේ මහමැතිවරය අපේක්ෂව ජයග්‍රහණය කරන්න ඡන්ද කරා. මේ පාර මේ පාප් වහන්සේගේ මලගේ ආපු වෙලාවේ අර ගමේ අපේක්ෂක දිනවන්න බොක්ක ගන්නලා මැතිවරණ වේදිකාව නැග්ගා. දැන් ඕක ඔයා කියන්නේ ඕක ගෝඨාභය මහත්තයයි මල්ලි මෛත්‍රීපාල සිරිසේන මහත්මයයි ඔය දේශපාලන සංස්කෘතිය නෙමෙට්ටුවා. ඒගොල්ලෝ කවදාකවත් මහමැතිවරණ වේදිකාවක් නැග්ගේ නෑ. පල්ලෙහා මැතිවරණ වලට නැග්ගේ නෑ. ඉතින් ඒවා සම්පූර්ණ උඩයට කරන්න කියලා ආපු මිනිස්සුන්ු ඒකම කරන එක හරිද? මේ ජරාජීර්ණ මේ පද්ධතියට මේගොල්ලෝ ඉන්නේ. දැන් මේගොල්ලෝ චන්ද්‍ර ඉස්සෙල්ලා පළාත් පාලන සුවාධීන මන්ත්‍රී කණ්ඩායම අනිත් සුළු පක්ෂයකට මේගොල්ලෝ මොකද කිව්වේ? අපි තමයි සුපිලිපන්න අනිත් ඔක්කොම හොරු කිව්වා. එහෙමද කිව්වේ? කතානායකතුමාගේ තාම උපාධිය ආවේ නැහැ නේ. උපාධි කීයක් ගැලවුණාද නේ? ඒවා තමයි හරි. චොර කරගත්ත කාරණා. ඒවා කීයක් ඒවා ගැලවුණාද? ඉතින් ඔය වගේ මිනිස්සු පත් කරන්න ගිහලානේ අපි වගේ මේ නිදහස් අධ්‍යාපනය මෙතන ඒක අදහස මේකේ ඉන්න හැමෝම එහෙම අප්සෙට් කියන එක නෙමෙයි. හැබැයි කීප දෙනෙක් එකතු වෙලා මේ හිතාමතාම එක්ක මේ ආණ්ඩුව බිඳවට්ටන්න වැඩ කරනවා කියලා මට හිතෙනවා. එහෙම බැලුවාම ඇත්තටම අපේ මොකද වෙන පක්ෂවලින් ප්ලාන්ට් කරා මේ ආණ්ඩුව ඇතුළට. පිස්සුදානේ නැද්ද? මොන විකාරද? එහෙම කරේ නැහැ. එහෙම දෙයක් නැහැ මේගොල්ලන් කට්ටිය ඉතින්. මොකද මේ දැන් කතානායකතුමා ආවිලා හැමදාම අපි දැක්කා තෙල් සංස්ථාවේ හිටපු මේ පක්ෂීට ප්‍රධාන මහත්මයෙක්. මම එතුමාට අර යහපාලන ආණ්ඩු කාලේ ගහපු වෙලාවේ මං ගිහිල්ලා අපත් ගත්තා. රාජගිරි පොලිසිය ගැහුවා දාගෙන. අපේ උන්ටත් ගැහුවා මෙයාටත් ගැහුවා මම ගිහිල්ලා නාමල් එහෙම ගිහිල්ලා. මම දැන් නාමල් ගිහිල්ලා පොලිසිය OICත් එක්ක රණ්ඩුත් වුණා. මම නාමල් චානක අපි ගිහිල්ලා තමයි එක වෙලාව පොලිසිය වහලා මේගොල්ලන්ට ගැහුවේ. ඔය කතානායකතුමා ඇතුළු මේ වෘත්ති සමිති නායකයන්ට මට මතකයි. ඉතින් ඒක ප්ලාන් කරලා මොනවද මේ කියන්නේ? මෙයත් පොඩ්ඩක් අර තාම කඩේ යනවා පර පුරුද්දට. මම ඔයාගෙන් ගන්න හදන්නේ මේ කඩේ යමන්නේ මම ගන්න හදන්නේ මොනවද ඔයගොල්ලෝ ඇතුළේ තියෙන අපි දේශපාලන මම කියන්නේ මේ මල්ලි දැන් මම කියාගෙන ආවේ මේගොල්ලෝ ෆේල් වැඩි. මේගොල්ලෝ ෆේල් කියන කොච්චර ෆේල් වෙනවද? අපි අපේ ආර්ථිකය වැඩිච්ච වෙලාවේ අපි කිව්වනේ මේක අපිට වැරදුනා. අපි මේක හදනවා කියලා. අඩුතරමේ ඒක කියා ගන්නත් මොනට හයියන්නේ නැහැ නේ. ඕගොල්ලෝ අනපුටි කරන මේද මේගොල්ලන්ට මේ දුක් විඳින්නලා තියෙන්නේ. කොයිද අපි යන්නේ? ඕගොල්ලන්ගේ ආණ්ඩුවල කාලේ නෑ අපතර තියාගන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක අපි හිටගෙන අපි මේ රට එක තැනකට ගෙනාවා. ඒක පිළිගන්නවා. අපි ගෙනාවා. ආවරකට ගෙනාවා. ඔව්. එතකොට රටේ මිනිස්සුන්ට පැහැදිලිව පේන්න තිබ්බා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කවුරු පිළිගත්තද? ඔවත් පිළිගත්තා. කවුරු පිළිගත්ත රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි තැනකට ආවා කියලා. දැකලා තිබ්බ රටක් ස්ථාවරයකට ගෙනාවා කියන එක පිළිගන්නවා. එතකොට වැඩක් කරපු ලියක් ඉන්දී ඒ මිනිස්සයා ඉදී මංසෝ පරද්දලා ඇයි අනුර කුමාර මහත්තයාලා මේක දුන්නේ? යකි මට හිටියේ දැන් ඔය තක්කඩි සෙට් එක හිටියේ. කවුද? ඔය දැන් ඔය ඉතින් තක්කඩි සෙට් එක වැඩේ කරානේ. තක්කඩි සෙට් එක කොහොමද වැඩේ කරානේ? හොරකම් කර වැඩ. නෑ ඉතින් මොන හරි දැන් මං කියන්නේ. දැන් මුකුත් වෙන්නේ නැහැ දැන් ඔය කියන දැන් මම ඔයාලට තක්කඩිය කිව්වනේ. නෑ දැන් ඒතර දැන් කොට්ටේර 323 මොකද කරේ මේගොල්ලෝ? මේගොල්ලෝ හොරකම් කරන්නේ. ඇත්තට ඒක මොකද උනේ? ඒතර දැන් මේගොල්ලෝ අර වාහන වගේ කිව්කි. ඒ වනයි ඉතින් පරණ වාහනේ. මේ පරණ වාහනේ ඒව පරණ වාහනේ. දැන් ඔයා ඉස්සෙල්ලා දැන් වාහනයක් බලන්න ගියානේ. ඔව්. ඒ වාහනේ ගාන කීයද? 123යි. 123යි. මේගොල්ලෝ කිව්වද ඒ වාහනේ මේ සුපර් ලක්ෂරි ටැක්ස් වදින වාහනයක් නෙමෙයි. නෑ. මේගොල්ලෝ කිව්වේ සුපිරි වාහන 20ක් 25ක් කිව්වා. කීයද එකතු වුනේ? කෝටි 20ක්. කෝටි 20යි.
එහෙමෙන්න බෑනේ. එහෙමෙන්න බෑනේ. ඉතින් මේ මොනවද මේ සාවිය තර්කටික දාලා මම නෑ, ඉතින් ඒ- අහිංසක මාධ්‍යවේදී නෑ එහෙම නෙවෙයි. V8 එකක් අඩු ධර්මයේ වාගේ කරන V8 එකක් පට්ට ගහලා විනාශ කළා මොන වුණත් V8 එකක් කැසි නම්බර එකයි කෝටි නම්බර එකයි වටිනවා. කෝටි 3-4ක් වටින්නේ නැද්ද කියන්නේ. ඉතින් කීයක් මේගොල්ලෝ හැබැයි මේක ඒකාන්ට විකුණන්න බෑ නේද? ඔය ටෙන්ඩර් කෝල් කරලා ඕවයි තියෙන ප්‍රශ්නත් එක්ක. ඉතින් ඒ වැඩක් නැහැ නේද? එහෙනම් ඒගොල්ලෝ මේ තාම දුවන්නේ පරණ ජරා තීරණ පද්ධතිය තුල යන්නේ මේගොල්ලෝ. හ්ම්. බොරුවක් නෙමෙයි කරන්නේ. ඇයි කටර තු සිස්තුර එළියට දැම්මේ? කවුද ඇත්තටම දුන්නේ? ආරංචියක් නැද්ද ඒකට මුදුනේ කියලා? ඉතින් අපි අහනවා කියන්නේ නැහැ නේ. අහනවා නෙමෙයි දැන් අදනද අහලා ඕගොල්ලෝ දන්නවනේ ඇතුලේ තියෙන ඒවා. නේ අහනවා නෙමෙයි දනද ප්‍රධාන ප්‍රශ්නේ. ඔය දනද කටර 333 සම්බන්ධයෙන් පැමිණිලි දාව පළවෙනි පුද්ගලයා කවුද? පෑසායක. ඕනම නඩුවක පෑසායක මරලා දැම්මොත් ඒ නඩුව ගෙනියන්න බෑ. මොකද පෑසායක බඳන්නේ නැහැ. පැමිණිලි සාක්ෂිකරු. පැමිණිලි සා- ආ. ඒ නඩුවේ පැමිණිලි සාක්ෂිකරු ඩෑන් ප්‍රියසා. එහෙමද? අද ජීවිතුන් අතර නේ. දැන් පේසත් සම්බන්ධයෙන් නැති විවේචන ගොඩක් තියෙනවා. මම කියන්නේ විවේචන මොනවා තිබ්බත් අපිට මිනිස්සු මරන්න අයිතියක් නෑනේ. මේ මැරුවේ ආණ්ඩුවෙන්නේ. ආණ්ඩුවෙන් හරි මොකා වුණත් ආණ්ඩුව දැනගනුනේ මේ මිනිස්සු රකින්න. නීතිය ක්‍රියාත්මක කිරීම වෙන එක. හ්ම්. හැබැයි මෙතනින් එහාට මම මතු කරන ප්‍රශ්න මේකයි. ඉතින් මදුෂ්‍ය මැරුවේ ඔයගලන් ආණ්ඩුව ගාලා. මම ඒක වැරදි. මදුෂ්ව අත්තනගුඩි සිට මදුෂ්ව මැරීම වැරදි. ඒකට ඉතින් ඔයගලන් ඒ හිටපු පාර්ලිමේන්තුව වරන් බලන්න. ඔයගලන් හිටපු මේ පොලිස්පතිතුමා නෑ, ඒකට වග මම කියන්න ඕන කිය- කියලා කියනවනේ. කවුරු දැන් ඔයාව අත්තනගු ගත්තට පස්සේ ඔයාව ඇතුලේ මරනවා කියන්නේ මහා පුදුම වැරද්දක් නේ. හ්ම්. එහෙම කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නීතිය පවතින ආණ්ඩුවක. නීතිය ආධිපත්‍යයට රටක අත්තරගත මිනිස්සෙක් අත්තරගතට මැරෙන්න පුළුවන්ද? ඉතින් ඒක ඇතුලේ ප්‍රේමනාත් සීදොලවත්තර ඒකට විරුද්ධත්වයේ පාලා අඩු ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රී දුරින් ඉවත් වෙන්න බැරි වුණා. අනේ පන්ති දුර ඉවත් වෙන්න කාරණාවක් නෙමෙයි ඒක. හැබැයි මම පාර්ලිමේන්තුව ඇතුලේ හඬනාගෙන එක තමයි ඒක වැදගත්කම තියෙන්නේ. හ්ම්. ආණ්ඩුවක් තියාගෙන මේ දේවල් ප්‍රබල කියන විරෝධත්වයක් මේක හැම වෙලාවෙම කතා කරපුවා හැම වෙලාවෙම කියලා තියෙනවා. කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ නෑ, බැරි නෑ, ඒවා පාර්ලිමේන්තුව තියෙන්නේ. ඇතුලේ නෑ හැම වෙලාවෙම කියලා තියෙනවා. හ්ම්. ඒ නිපෙයිදලා තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි සිරකාරයෙක්ව සිරමැදිරිය තුල මේ යාම බෝම්බ පෙන්නන්න අරන් යාම ඒ ගැන පැහැදිලිව කතා තියෙනවා. ඒවා බයට දෙන ඕන වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ ටික අපි පෙන්නනවා. ක්‍රිස්ටල් ක්ලියර්. ඔව් හැමදේම ඒ අපි මිනිස්සුගේ අයිතිවාසිකම් පෙනෙන්නේ. අපිට ඩෑන් ප්‍රිසාද් ගැන මොන ප්‍රශ්න තිබ්බත් ඩෑන් ප්‍රිසාද් මරන්න මට අයිතියක් නැහැ. ඔබට අයිතියකුත් නැහැ. අඩුතරමේ අපේ රටේ පිළිගන්න මානුෂීය නීතියේ තුල අපි මරණ දඬුවමනේ අපේ පොතේ තිබ්බත් අපි පිළිගන්නවා. නෑ අපි කැපිටල් පනිෂ්මන්ට් එක අපි කරන්නේ නැහැ කියලා. ඉතින් එහෙම තියෙන අවස්ථාවක අපිට ඒක සාධාරණී කරගන්න බෑ. හැබැයි මෙතන ගැටලු තියෙන ඊට එහාට ගිය දෙයක්. මේ කාරණේ අල්ල ගන්න හරියට. කන්ටේනර් 323 ගැන පැමිණිලි දාපු මිනිස්සයා මැරීම ඒ කාරණේ අත ගහන්න ගත්ත උත්සාහයක් නෙමෙයිද කියන කාරණේ මට සැකයක් තියෙනවා. හ්ම්. මම ඒකයි මතු කරන්නේ. මම පහුගේ කාලේ මේ ආණ්ඩුවට පක්ෂපාතයත් එක්ක කතා කරා සතියකට සැරයක් විතර දේශපාලන සාකච්ඡා කරා. හැබැයි එතකොට එන්නේ අර ගෙදර මිනිස්සු ගෙදර ගැන කතා කරනකොට හරි දෙන්නේ නැහනේ. දොළවත්ත මහත්තයාට පුළුවන් ද අපිට අර ගන්න සතියකට සති දෙකකට සැරයක්වත් පොඩි දේශපාලන විග්‍රහයක් දෙන්න. කාලෙත් එක ප්‍රශ්නයක් තියෙනවා. නමුත් පුළුවන් විදිහට කරමු. මම කියන්නේ කියන්නේ මිනිස්සුන්ට මැද තැනගෙන පක්ෂග්‍රාහී නොවී. ඒ කියන්නේ ඉදිරි මම විශ්වාස කරනවා මේ මොහොතේ ප්‍රේමනාත් සීදොලවත්ත කියන්නේ පක්ෂයකට අයිති නැති මිනිස්සෙක් කියලා. ඔව් මමගේ තාම සමාජිකත්වයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ. පොසිටිව්. නමුත් අර දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මම පහුගිය පාර්ලිමේන්තුවේ ඡන්ද ඉල්ලුවේ නෑනේ. මං ඉල්ලුවේ සිලින්ඩර් එන්නේ. දැන් ඔබ අර USC කතාව උත් කිව්වනේ. ලක්ෂණ අපිට ඡන්ද 4000 මදි උනේ කොළඹින් එක පාර්ලිමේන්තු දූරයක් එන්න. මට එක වෙලාවල් තිබ්බා කියන්නේ මට අඩුතරමේ ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න ලක්ෂ 100ක වගේ තිබ්බනම් ඒක සම්පූර්ණ වෙනස් වෙන්න තිබ්බා. අපිට ඒක කරගන්න සල්ලි තිබ්බේ නෑ. එහෙම අපි සල්ලි හම්බ කරලා නෑ. මම මේ කාර්යය කියන්න ඕනේ. සහ මේ ඒ වෙලාවේ 12 අයලට තිබුණා අපි වගේ අය පොඩ්ඩක් කතා කරලා මල්ලි අපි නැචයක් ගහමු කියන්නේ එහෙම කිව්වෙත් නෑ. ඔය එතන මගේ පොඩි අඩුපාඩුකුත් තියෙනවා. ඒක වෙන්න පුළුවන්. සෝෂල් මීඩියා ඇතුලේ මොන හරි දෙයක් ඒ කියන්නේ අපි දේශපාලන පැත්තකට ගිහිල්ලා හිතවත්කමට සහෝදරකමට හරි දෙයක් ඉල්ලුවේ නෑ. ඉස්කෝලේකමට ඉල්ලුවේ නෑ එකම වාක්‍යයෙන් කියන්න ඕනේ. අර ගානේ කතා කරලා කිව්වේ නෑ මචං මේ පොඩි අපි සපෝට් එකක් දෙන්න පුළුවන්ද කියලාත් ඇහුවේ නෑ. ඒක මම වාක්‍යයෙන් කියන්න ඕනේ. හැබැයි මම විශ්වාස කරනවා අපිට මේ ඔබ නීතිඥවරයෙක් ඒ වගේම දේශපාලඥයෙක් සහ මේ ක්‍රිටික් පීරියඩ් එකක් ඇතුලේ ඒක ඇතුලේ හිටපු කෙනෙක්. ලංකාවේ මිනිස්සුන්ට ඔබ සම්බන්ධයෙන් චෝදනා විවේචන ඇති ඕන තරම් වෙන්න පුළුවන්. මොකද හිටපු කඳවුර කියන්නේ චෝදනා ගොඩක් තිබ්බ කඳවුරක්. එතකොට ඒක ඇතුලේ 12ට ඒකෙන් මිදෙන්න බෑ. ඒ චෝදනා ටික වදී කුණු ටික හැම්මෙන් යනකොට ඇඟේ ගෑවෙනවා. හැබැයි දේශපාලනය කියන්නේ එහෙම තමයි. අපි දේශපාලකෙක් වුණාම විවේචනයට බිය වෙන්න, ඒකට ප්‍රශ්න වෙන්න, ඒකට අවුලක් වෙන්න ගන්න හොඳ නැහැ. ඒවට ඒව නිසා අපි මේ
විවේචනය කියන එක අපි අහලා ගත යුතු දෙයක් තියෙනවා ගන්න ඕනේ. හැබැයි ඔබ මාව විවේචනය කරා කියලා මම ඔබත් එක්ක රණ්ඩු වෙන්න කරන්න යන්නේ මගේ විවේචනය සාධනීය නම් මම පිළිගන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකද? උදේ හවස බලන්න ඔබ නම් මා ශාපයක් කියලා කියන ඒවත් යනවා කෝල් වෙනවා. ඉතින් ඇත්තට මම හිම ලොකුවට ගණන් ගන්නේ නැත්තම් මට පොලිසිය පැමිණිලි තමයි මට ඉන්න වෙන්නේ. හොඳයි අපිට තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. තව සතියකින් දෙකකින් කොහොම හරි මේ වගේ උසාවි යන වෙලාවක මමත් එහෙට මේ කාලේ හදාගෙන අපි කොහොම හරි මේ පොඩි දේශපාලන විග්‍රහයක් කරමු. ඒ කියන්නේ ගෙදර මිනිස්සු ගෙදර ගැන කතා කරනවා වෙනුවට එළියේ නම් සාධන දේවලුත් ඇති. කතා කරන්න හොඳ දේවල් ඇති. ඒවා කතා කරන ගමන් මිනිස්සුන්ට යථාර්ථය පැහැදිලි කරලා දෙන එක මම හිතන හොඳ වැඩක් කියලා. ඉතින් දොලයගේ ඉස්සරහා දේශපාලන ජීවිතේ මොකද වෙන්නේ? අපි මං හිතන්නේ මේ වෙලාවේ දේශපාලනය කරනවා දෙකටම. මොකද මම ඇත්තටම මම එක වෙලාවක හරියට කියනවා මේ මගේ අර LGBTQ අර ඩික්‍රිමිනලයිසේෂන් එකේ මේ අවසාන අන්තිමේ තිබ්බේ. මම පාර්ලිමේන්තු ඉස්සරහින් ඉස්සෙල්ලාම හරියට කිව්වා අපොත් හරිනිත් ඕක ගැන හරිය මට වැඩි එහාට ගිය අන්තයක ඉන්නේ. මම එච්චරම අන්තයක් ගිහිල්ලා නැහැ. මම ඉන්නේ ඩික්‍රිමිනලයිසේෂන් එක විතරයි අපේ රටේ අපි පුරුදුලා තියෙන සදාචාරය තුළ කරන්න පුළුවන් කියන තැනම මම ඉන්නේ. අර විවාහ සමලිංග විවාහ වගේ ඊතවල වලට අපිට යන්න බෑ. අපි ගෙනාපු පනත් තුළ කැබිනට් පත්‍රිකා තුළ ඒ සියල්ලම සඳහන් වෙලා තියෙනවා විවාහ අපි ප්‍රොමෝට් කරන්නේ නැහැ කියන කාරණේ. ඉතින් මම අයගෙන් ඉල්ලුවා පාර්ලිමේන්තු ඉස්සරහින් ඉස්සෙල්ලා එක දවසක් රැස් කළා පුළුවන් නම් මේ ඩික්‍රිමිනලයිසේෂන් එක කරන්න කියලා. අය එක ගොන්නේ. ඉතින් විශාල වශයෙන් විශාල ශේෂ්ත්‍ර ගණනාවක් තුළ තව ඉස්සරහට නීති හදන්න තියෙනවා. විශේෂයෙන්ම මුස්ලිම් දැරියෝ තවමත් අවුරුදු 12යි 18යි අතර දෙමාපිය කැමැත්ත මත විවාහ වීම තියෙනවා. ඒ වගේ මානව අයිතිවාසිකම් සම්බන්ධ විශාල වෙනස් යුතු නීති ගණනාවක් තියෙනවා. ඒ නිසා සක්‍රීය දේශපාලනය අපි කරා යනවා. පැහැදිලිව මේ වෙලාවේ මේ ආණ්ඩුවේ ගමන මේ රටට විශාල අගතියක්. ආර්ථික ප්‍රතිපත්තිය ගත්තත් විදේශ ප්‍රතිපත්තිය ගත්තත් මේ ගමන විශාල ගැටලුවක්. ඉතින් ඒ සම්බන්ධයෙන් හඬ අපි අනිවාර්යෙන් අවදි කරනවා. අපි තාම විශ්වාස කරනවා මේ රජය මාලිමාවට සපෝට් එකක් දීපු මිනිස්සු විදියට මම පෞද්ගලිකව තාම විශ්වාස කරනවා. මොන හරි ගයක් කරයි මේ ගිලන නැව කොහෙන් හරි ගොඩ ගනී කියලා. අපි අතර මේ නැව ගිලෙනවා කියන්නේ ලක්ෂණ අපි ඔක්කොම ගිලෙනවනේ. ඔව්. මේක මේ ආණ්ඩුව කියන්නේ මේ JVP එකත් NPP එකත් නෙමෙයිනේ. ඒකයි තාම ඒගොල්ලන්ට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි මේ කතා කරන්නේ අපි කිසි වෙලාවක හරි දෙයක් කරනවා අපි එකට එපා කියන දැන් මට ඔබට මතක ඇති. මේගොල්ලෝ කොච්චර කිව්වත් ජනාධිපතිතුමා හෙලිකොප්ටර් භාවිතය සම්බන්ධයෙන් කතා කරනවා. ජනාධිපතිතුමා මතකයි එක වෙලාවක නුවර යන්න හොරින් හෙලිකොප්ටරේ කොහෙද මග නවත්තලා කැබ් එක යනවා. මම මේ වෙලේ කිව්වේ ඔබතුමා දැන් මේ රටේ ජනාධිපති. අවශ්‍ය ආරක්ෂාව ගන්න. ඔව් පැහැදිලිව. ඒක පාවිච්චි කරනවා. මේ විවේචන මොනවා කිව්වත් ඉස්සෙල්ලා ඡන්දෙට ඉස්සෙල්ලා. දැන් මේ දේවල් කරන්න මොකද මේ රටේ ජනාධිපතිනේ. එතකොට මේ රට ගිලෙනවා කියන්නේ අපිට තියෙන දුකත් ඒකයි. අපි මෙච්චර කියන්නේත් ඒකයි. මේ රට ගිලනවා කියන්නේ NPP එක ගිලනවා නෙමෙයි. JVP ගිලනවා නෙමෙයි ලක්ෂණ. අපි ඔක්කොම ගිලෙන්නේ. රට දාලා යන බලාපොරොත්තු උත් නැහැ නේ. නෑ අපෝ රට දාලා යනවා ඉතින්. ගිද්දට ගහපු වෙලාවේ හොඳම අවස්ථාව. කී දෙනෙක් වන්දිය ගත්තනේ. ඔව් ලක්ෂ 24ක් හම්බුණා. ඔබට පේනවාද මේ ගේ දැක්කාම ලක්ෂ 24 මොනවද කරන්න පුළුවන් කියලා. මේක නම් මගේ විද්‍යා කතා දාන්න බැරි. ඒ නිසා මම ඇත්තටම ඒ කියන්නේ අපීල් එකක්වත් දාන්න කියන්නේ මොකද මට තේරුණා මේ එමෙ අපීල් කළා නිකන් අපිටත් පොඩි ආඩම්බර ගතියක් තියෙනවනේ ලක්ෂණ. නෝ කෙනෙක් විදිහට ටිකක් නම තියාගත්ත කෙනෙක් නේ. ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන් ගාව උන්ගේ කරන්න වෙලා කියන්නේ මම එහෙම අනිත් අය කරා කියන නෙමෙයි. මට තේරුණා මේක ඒ වෙලාව හැටියට ඒ මිනිසුගේ මානසිකත්වයේ දුලහ තියෙන විදිහට අපි ඔය තේරුමක් නැහැ කතා කරලා කියලා නිසා මම අපීල් එකක්වත් දැම්මේ නැහැ. ඒක මට අනිත් අයට කියන්න බෑ. ඒක අනිත් අයගේ අයිතියක්. මොකද මේ මිනිසුගේ ගෙවල් සමහරට අල්ලු වෙලා. මට ඇත්තටම මට ලක්ෂණ මේ තියෙන පොත් ටික මම හිතන්නේ මම සමහර පොත් තියෙනවා අපි DS එකේ පොත් ප්‍රදර්ශන වලින් ගත්ත පොත්. ඒ කියන්නේ මම 6 වසර 7 වසර ගත පොත් තියෙනවා. ඒක මට නැතුණා නම් මම මොන විදිහට ඒක දරාගන්නද කියලා මට හිතා ගන්න බෑ. මමත් මේ වගේ කලෙක්ෂන් එකක් තියෙන කෙනෙක් විදිහට මම මේ පොත්වල තියෙන වටිනාකම දන්නවා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ දැන් ඔය සමහර ඒවා මේ වැලියු කරන විදිහට අපේ ගෙවලුත් වැලියු කරා නම් කියලා අපි කිව්වේ. ඒ නිසා මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් අපි ඇත්තටම කළ යුත්තේ මොකක්ද දන්නවද? මේ කඩො මිනිස්සු හරියට හොයලා ඒ මිනිස්සුන්ගේ අය කරගන්න ඕනේ. මේකට උසු ගන්නව මිනිස්සු. ඒ දේ කරන්න ඕනේ. ඒ නිසා මම හැබැයි වෙලාවෙම ලක්ෂ 24 ගන්න ලොකු ලිස්ට් එකක් දාපු වෙලාවෙම ඉතින් ඔය ලිස්ට් දාලා වැඩක් නැහැ නේ. කවුරු හරි වැරදි ලෙස අනුමත කරගෙන තියෙනවා නම් පුළුවන් මේ අය කරගන්න ආපහු. ඉතින් බොරු කතානේ. එහෙම කවුරුත් ඕක කරලා නැහැ. රට බංගලොත් කරපු දේශපාලන නායකයෝ ඇතුළු මේ රට විනාශ කරපු සියලු දෙනාගෙන් ඒ මුදල් අය කරගන්න ඕනේ. ඒවා නැවත අපි කවර් කරගන්න ඕනේ කියන තැන අපි හැමෝම ඉන්නවා. මම කියන්නේ මේ මම මෙතන නෑ. රට බංකොලොත්
උනේ දේශපාලකයෝද කියන ප්‍රශ්න අපි කතා උසා කරා. විනියෝගයක් හම්බුනේ අනේ නෑ නෑ කියන්න එපා. පරණ බොස්නේ. නෑ මං කියන්නේ ඒ උසා විනියෝගය අපි හරියට කියවන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන් එහෙම කරන්නේ එක කාරණයක් අරගෙන තමයි ඔය විග්‍රහය කරන්නේ. රට මංගලොත් කරගොත් ඒ බලපෑම සාධක ගණනාවක් තියෙනවා. මම මෙහෙම කියන්නකෝ. දැන් LTT එක විනාශ කරපු දේවල් ආපහු රිප්ලේස් කරන්න කොච්චර සල්ලි යනවද? ජනතාව විතුරන විනාශ කරපු රිප්ලේස් කරන කොච්චර ගාණක් යනවද? මම කඩට ඇඟිල්ල දික් කරනවා නෙවෙයි. රාජ්‍ය තුල තියෙන අවුල අපිට ඒකයි. අපේ මිනිස්සු දැන් අපි කොච්චර පාරවල් කාපට් කරලා ඉල්ල දිනවද අපේ දේ? මම කොච්චර පාරවල් කාපට් කරලා තියෙනවද? කොච්චර අපි දැන් බරම එක කාරණයක් කියන්න. කළුතර මහමාර්ගයේ සුද්දගේ කාලේ හදනකොට මුදලිතුමා ලියනවා හැමදාම කළුතර මහමාර්ගයට තාර දාලා දෙන්න. තාර දාලා දෙන්න. අවුරුදු 50කට වැඩි සුද්දගේ ඉල්ලනවා. සුද්දා මොකද්ද කිව්වේ? මොකද්ද ඵලදායිතාවේ? අවසානයේ මිනිරම්පතල හම්බුනාට පස්සේ තමයි කළුතර මහමාර්ගයට තාර දාන්නේ. අපි එහෙම කරාද ලක්ෂා? නෑ. ওই ගාලා දැන් දුන්න. ওই ගාලා දැම්මනේ. උදේ බලනකොට හවස බලනකොට කාපට් එක දැම්මනේ. ඉතින් ඒ උනාට ඒක මිනිස්සුගේ පහසුව සඳහා. හැබැයි එහෙම ප්‍රොඩක්ටිවිටි ප්‍රශ්නයක් අපිට තිබ්බා. ඉතින් දැන් ඒව රිකව කරන්න බෑනේ. බෑ ඒක කරන්න බෑ මොකද ඒක මිනිස්සුන්ට තියෙනවනේ. ඉතින් මං කියන්නේ ඒ තුල එක පැත්තකට එක්කෙනෙකුට විතරක් ඇගිලි දික් කරන්න බෑ. අපි හැමෝම මේක මං කියන්නේ මම හැමදාම කියන්නේ අපි හැමෝම 105ක් වෙනස් වෙමු. 100ක් මිනිස්සු වෙනස් කරන්න බෑනේ. 105ක් වෙනස් වුණා නම් අපේ රටේ දල දේශීය නිෂ්පාදනය ඔය කියන සියලුම දේවල් 120ක විතර නැගී. අපි අපිට අවංක වෙමු. අපි අපේ කරන ඩියුටිට අවංක වෙමු. කවුද අපි ඒකට සූදානම්ද? ඒක දේශපාලකයන්ට විතරක් නෙමෙයි. ඒක අපේ සාමාන්‍ය පුරවැසියා ඇතුළු සෑම කෙනාටම අදාළ දෙයක්. මම මේ සාකච්ඡාව සංස්කරණය කරන්නේ නැහැ මොනම හේතුවක් නිසාවත්. මොකද මම මේ මුඩ රාජ්‍යයට එකක් දාන්න එපා. නෑ නෑ නෑ. ඒක කමන්නේ සාමාන්‍ය මිනිස්සුන්නේ ප්‍රේමනාත් සීදොලවත් කියන්නේ රාජපක්ෂලගේ හිටපු මාධ්‍ය කට කිව්වම හැදිලා තියෙනවනේ එක. එහෙම නෙමෙයි සාමාන්‍ය මිනිස්සෙක්. දැන් හරි දේවල් කියන්නේ මම එදා හිටු පෙනී හිටපු දේවල් වලට සම්බන්ධයෙන් රාජපක්ෂ වලින්ම අදටත් පෙනී ඉන්නවා. හැබැයි හැම වෙලාවෙම මං හරි කියන්නේ රාජපක්ෂ මොකද කියන්නේ මම පෙනී හිටපු විෂන් එක මං හිටපු දැක්ක වෙන කාරණය වෙලින් මම පෙනී ඉන්නවා. හැබැයි මං පෙනී හිටපු කාරණා හැමදේම හරි කියන කාරණේ මේ කියන්නේ. යම් වැරද්දක් වුණොත් ඒක මම වැරදි කියන්න බය නෑ ලක්ෂා. අපිට මේ පොඩි ඔය වගේ මිනිස්සු ගැන සමාජය ගැන දේශපාලනය ගැන ඉදිරියේදීත් වෙලාවක් තිබුණොත් අපිට වෙලාවක් දෙන්න. මමත් ටිකක් අක්‍රිය වෙලා හිටියේ මේ පහුගිය කාලේ අපේ කලා කටයුතු හින්දා පහුගිය දවස්වල අපේ ෆිල්ම්ස් කෙරුණා වැඩ ගොඩක් එක දුවන්නේ. ඉතින් ඒ වස්සේ දැන් ආපහු පොඩ්ඩක් සක්‍රිය වෙන්න ඕනේ කියලා හිතුණා. අපේ ප්‍රේමනාත් සීදොලවත් නීතිඥතුමාට දේශපාලඥයාට අපේ ආදරණීය සහෝදරයාට මම ආරාධනා කරේ එහෙම. ඉතින් මම හිතනවා තව කතා කරන්න ගොඩක් දේවල් තියෙයි. හැබැයි අපි ඊළඟ දවසට මේ සාකච්ඡාව පොඩ්ඩක් කන්ටිනියු කරනවා. අයියේ බොහොම ස්තුතියි වෙලාව දුන්නට. කලබලකාරී වෙලාවක් අස්සේ කොහොම හරි මම වෙනුවෙන් වෙලාවක් කැප කරාට බොහොම ස්තුතියි. අපි මේ වගේම වැදගත් වැඩසටහනක් එක්ක ඊළඟ දවසේ හම්බ වෙනවා. අමතක කරන්න එපා අපේ channel එක subscribe කරන්න bell button එක ඔබලා තියාගන්න. ඕන කාලයකට පස්සේ ආපහු subscribe කරලා අපිට පොඩි ගැම්මක් දෙන්න. අපි ඉස්සරහට තවත් හොඳ වැඩසටහනක් එක්ක හම්බෙමු. ඊගෙන ආයිබෝන්. ආයිබෝන්.